එහෙනම් අපි කතා කරමු. අපිට ගිය සතියේ කාලේ මදි වුණා යම් කාරණාවක් කතා කරගන්න. අද අපි ඒක කතා කරමු. අපි ගිය සතියේ කතා කරන්න ගියේ පින්විතනේ කැලෙන්ඩරය ගැන. දැන් ඔන්න මම ආයිත් කියනවා. දැන් මේ ටික තේරෙන්නේ ගිය සතියේ හිටපු අයට විතරයි. අනිත් අයට තේරුන්නේ නැහැ කියලා, දහම තේරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. මේ ගිය සතියේ කරපු එකේ ඊටු කොටස මේ කරන්නේ. මේ ගැඹුරු දහම් අධ්‍යයනයේ කොටස. මේක අපි සාමාන්‍යයෙන් පැයක් එකමාරක් මැක්සිමම් පැය දෙකක් වගේ තමයි කතා කරන්නේ පින්විතනේ. මොකද ඊට වඩා කතා කරලා මේක පත්තියම් කරගන්න බෑ. මේක ලොකු වැඩි. එතන අපි දැන් කතා කරගෙන ආව පින්විතනේ. අපි දන්නවා අපි මේ චක්කායතනය ගැන කතා කරන්නේ මේ දවස්වල. එතන අපි දන්නවා මේ ලෝකේ කිසිම දෙයක එවත් මේ සතර මහා ධාතුවෙන් හැදිච්ච කිසිම එකක මොනව නැද්ද? පාට කියලා එකක් නැහැ. වර්ණ කියන ඒවා හැදෙන්නේ කොහෙද? හිතේ. වර්ණයක් හිතේ හැදෙන්න අපි මූලික ටික විනාඩියෙන් කතා කරලෙමු. වර්ණයක් හිතේ හැදෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඇසයි වස්තුවයි දෙන්න එකට ගැටෙන්න ඕනේ. ඇසයි වස්තුවයි සම්බන්ධ වුණාට පස්සේ අපි දන්නවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ වැඩපිළිවෙල සම්බන්ධ වෙනවා. මේ වැඩපිළිවෙල සිද්ධ වුණා කියලා කියන්නේ අපි මේකට කියනවා මොකක් කියලාද? සිත කියලා. එතකොට රූපය කියන එක හැදෙන්න අවශ්‍යතාව ටිකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. රූපය කියන එක පින්වතුනි මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි. ලෝකේ තියෙන වස්තු. රූපය කියන එක හැදෙන්නේ හිතේ. දැන් හිතේ හැදෙන රූප જાති 6ක් ගැන අපි කතා කළා. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා මේ එකම එකක්වත් මේ ලෝකයේ තියෙන ඒවා නෙමෙයි. මේ කියපු හැම එකක්ම මේ කියපු රූප જાති හැම එකක්ම හිතේ හටගන්නේ. ඒවට අනුකූලව හැදෙන වේදනාව කියන එක හිතේ හටගන්නේ. ඒකට අනුකූලව හැදෙන සංඥාව, සංකාරයේ, විඥානයේ මෙන්න මේ හැම එකක්ම පින්වතුනි හිතේ හටගන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥානය කියන එක තනිකරම හිතේ හටගන්න කොටසක්. බාහිර ලෝකේ තියෙනවා පින්වතුනි ඇසයි වස්තුවයි කියන දෙන්න. එතකොට අපි දන්නවා මේ රූපේ හැදෙන්න නම් අපිට අවශ්‍යතා ටිකක් සපුරන්න ඕන. මොනවද ඒ? විපාක, ආහාර, නිබ්බත් ඉලක්කන. විපාක, ආහාර, නිබ්බත් ඉලක්කන කියන තේ කාරණා තුන සැපිරෙනවා නම් රූපයක් කියන එක උපදිනවා. එතකොට මේ ආහාර කියන එක යටතේ අපි කතා කළා රූපයක් වෙන්න නම් රූපයක් හෙවත් ඇහැට පේන රූපයක් ඇහැ හරහා හිතේ ඇඳෙන රූපයක් වෙන්න නම් ඕනේ ඒවා ටිකක් තියෙනවා. මොනවද? සතර ධාතු ඕනේ. ඊළඟට ආලෝකය ඕනේ, ඇස ඕනේ, මොළය ඕනේ, ස්නායු ඕනේ. ඊළඟට එතනේ ඔය ටික ඕනේ. ඒතර මේවට අමතරව පින්වතුනි තව ලක්ෂයක් දේවල් ඇති. ඇඟේ තියෙන සෛලයක් ගන්න බඩත් ඕනේ නේද මේකට? ඇයි ඒ? මේ කැම ටික ගියේ නැත්නම් ඇහැට ස්නායු වලට මොකද වෙන්නේ? අන්න ඒ වගේ. එහෙනම් මහා විශාල කරුණු ටිකක් එකතු වෙලා අපි මේ සාමාන්‍ය ටිකක් ලියුවා. එතකොට එහෙනම් මෙන්න මේවා තමයි මේ ආහාර කියලා කියන්නේ. එතකොට විපාකේ සකස් වෙලා තියෙනවා නම් මෙන්න මේ ආහාර ටික සකස් වෙලා තියෙනවා නම් නිබ්බත් ඉලක්කණය හරහා මොකද වෙන්නේ? පින්වතුනි මේ රූපය කියන එක හිතේ උපදිනවා. එහෙනම් අපි හොඳාකාරවම දැනගන්න ඕනේ මේ අපි දකින කිසි දෙයක් අතීතයේ තිබිච්ච ඒවා නෙමෙයි. එදා ඉඳලා තිබිච්ච ඒවා නෙමෙයි මේ දකින්නේ පින්වතුනි. මේ කියලා දෙන හැම එකක් කරාම ඔබ අවබෝධ කරගන්න ඕනේ ඔන්න ඔය කාරණාව පින්වතුනි අනිත්‍යතාවය කියන කාරණාව. ඒ කියන්නේ අතීතයක් නැහැ, අනාගතයක් නැහැ, වර්තමානිකුත් නැහැ. පච්චුප්පන්නතාවයක් තියෙන්නේ. අතීත අනාගත වර්තමාන කියලා හදාගෙන තියෙන පින්වතුනි මේ ජීවත් වෙන සත්වයේගේ තියෙන කාල තුන. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකය සහ මුලින්ම අකාලිකයි කියලා. මෙන්න මේ අකාලිකත්වය ඔබට තේරුම් ගන්න පුළුවන් නම් පින්වතුනි ඒක තමයි පරම සත්‍ය ලෝකේ තියෙන. ඔන්නෝක අවබෝධ වුණාට පස්සේ තමයි පින්වතුනි ඔබ නිවිලා යන්නේ. ඉතින් නිකවට හිතලා බලන්න පින්වතුනි අතීතයක්වත් නැත්නම් අනාගතයකුත් නැත්නම් වර්තමානිකුත් නැත්නම් හේතුන් ටිකක් නිසා හටගන්න ඵලයක් නම් ඔබ හේතුන් ටිකක් නිසා හටගන්න ඵලයකට බලාපොරොත්තුවක් එන්න පුළුවන්ද පින්වතුනි? දැන් අත් දෙක මෙහෙම ගැහුවට පස්සේ උපදින හඬක් තියෙනවනේ. ඔය හඬට බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්ද අත් දෙක වදීවා කියලා? පුළුවන්ද? බෑනේ පින්වතුනි. හේතුව අත් දෙක වැදුනට පස්සේ නේද පින්වතුනි හඬ කියන එක උපදින්නේ.
ඉතින් අත් දෙක වැදුනට පස්සේ නම් හඬ උපදින්නේ. ඒ උපදින හඬට පුළුවන් ද ඊට කලින් වෙච්ච එකක් ගැන හිතන්න. දරුවෙකුට පුළුවන් ද අහවල් කෙනා මගේ තාත්තා වේවා කියලා හිතන්න. උනානම් කියලා හිතන්න පුළුවන්. නේද? වේවා කියලා හිතන්න පුළුවන්ද? නෑ දරුවෙක් එන්නේ පින්විතනි අම්මා තාත්තා එකතු වුණාට පස්සේනේ. එහෙනම් මේ ලෝකේ හටගන්න හැම ඵලයක්ම පින්විතනි හේතුන් ටිකක් නිසා හටගන්නේ. එහෙනම් ඒ හටගන්න කිසිම ඵලයකට බලාපොරොත්තුවක් තියන්න බෑ. මේ ලෝකේ හැදෙන කිසිම ඵලයක් බලාපොරොත්තු තියන්නේ නෑ පින්විතනි. ඔබගේ ඔය හැදෙන හිත කවදාවත් බලාපොරොත්තු තියන්නේ නෑ. තියන්න බෑ ඒකට. මොකද ඇසයි රූපයයි පුරේ ජාතයි චක්කු විඥානේ පච්චේ ජාතයි. මේ ඇහැයි රූපයයි සම්බන්ධ වෙලා මේ කරුණු ටික සකස් වුණාට පස්සේ තමයි පින්විතනි මේ චක්කු විඥානය කියන එක හටගන්නේ. ඒ චක්කු විඥානයත් එක්ක තමයි හිතේ process එක පටන් ගන්න. එහෙනම් ඔය හැදෙන හිතට කවදාක්වත් පින්විතනි අහවල් රූපේ දකිත්වා කියලා මානසිකත්වයකට එන්න පුළුවන්ද? බෑ. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න පින්විතනි. මේ අකාලිකත්වයේ ඔබට වැටහා ගන්න පුළුවන් ක්‍රමේ. හේතු ටිකක් නිසා උපදිනවා. එයාට බලාපොරොත්තුවක් තියනවද? නෑ පින්විතනි. එයා උපදින්නේ අර හේතු ටික නිසා. එහෙනම් ඔබ නිකමට හිතන්න පින්විතනි ඔබට කොහොමද හිතෙන්නේ කියලා මං අහවල් එක බලන්න ඕනේ කියලා. මං අහවල් කෑම කන්න ඕනේ කියලා. ඔබ හිතනවද කෑම කන්න ඕනේ කියලා හිතපු හිත කවදාවත් ඒ කෑම කනවා කියලා? අපි ගම මේ ඉස්සරහා බේලේ ඉන්න මහත්මින්ලා ටික මහතුරු ටික ගමු. හරියට හිතක් වගේ. මෙතන ඉඳලා මෙතන ඕන හිත ටිකක් මේ තියෙන්නේ. එහා පැත්තේ ඉන්න නෝනට හිතනවා කන්න ඕනේ කියලා. අනිත් නෝන උයනවා. දැන් කන්න ඕනේ නෝනට කන්න පුළුවන්ද? ඒ අනිත් නෝන නුයන්නේ. අනිත් නෝන මේසෙට අරිනවා. අනිත් මහත්තයා මේසේ හදනවා. බෙදා ගන්නවා අනිත් නෝන. අනිත් නෝන අතට ගන්නවා. අනිත් නෝන කටේ තියා ගන්නවා. අනිත් නෝන හපනවා. අනිත් නෝනට තමයි මක් වෙන්නේද? රස දැනෙන්නේ. ඒක නෙමෙයි දැත්ත. මේ හිතක් කියලා කියන්නේ තප්පරකින් කෝටියෙන් පංගුවේ හැදෙන එකක්. එහෙනම් ඔබට මේ කෑමක් කන්න ඕනේ කියලා හිතනකොට වෙන්ගදෙන එතන හිත කෝටි ගණන් ගිහිල්ලා ඉවරයි. කවදාවත් ඕනේ කෙනාට ඕක හම්බ වෙන්නේ නැහැ වෙන්ගද. ඒකයි ආයි ඕනේ. මොකද ඕනේ කෙනාට නෙමෙයි ඕක හම්බ වෙන්නේ. කන්න තිබ්බනම් කියනකොට අනිත් එක කනවා. හැබැයි යාට කන්න ඕනේද? මටයි කන්න ඕනේ. නමුත් මට ඕනේ කියනකොට මං ඉවරයි. ඊළඟ එක්කෙනාට හම්බ වෙනවා. එයාට ඕනේ නෑනේ ඒක. ඒක කෑවට පස්සේ එයාටත් ඕනේ වෙනවා. ඕනේ වෙච්ච දේ හම්බ වෙයි එයාටත්. මේ පොයින්ට් එක හොඳට තේරුම් ගන්න වෙනවා. මේ සසර මායාවේ පොයින්ට් එක හොඳට තේරුම් ගන්න. මට ඕනේ. ඉතින් මට ඕනේ කියලා ඉවරනකොට මං ඉවරයි. ඊළඟ එක්කෙනාට හම්බ වෙනවා. හැබැයි යාට ඕනේ නැහැ. මටනේ ඕන වෙලා තිබ්බේ. දැන් ඔබට ඕනේ දෙයක් හම්බුනොත් සතුටුයිනේ. ඕනේ නැති එකක් හම්බුනොත් ආයි ගිනින්නේ නේද? ආයි අසතුටුයිනේ මේක. දැන් ඒ හිතට හම්බ වෙන්නේ ඒ හිතට ඕන එකක් නෙමෙයි. ඔන්න ඒක හම්බුණා. ඒ කියන්නේ ඔන්න රසයක් ඉපදුනා. ඒ රසය ඉපදුනාට ඒකට ඕන එකක් නෙමෙයි ඔය ඉපදුනේ. රසය ඉපදුනා. අපි හිතමු ඒ හිතේ රසයට ඇලුනා කියලා. රසය ඉපදුනාට පස්සේනේ ඇලුනේ. ඒ ඇලීමත් එක්ක දැන් එයාටත් ඕනේ වුණා. හැබැයි එයාට ඕනේ වෙච්ච එක හම්බ වෙනවද? නෑ එයා යනවා දැන්. ඔන්න අනිත් එක්කෙනාට හම්බ වෙනවා එකක්. ඇයි මෙයාට ඕනේ වුණානේ. ඒක නිසා අනිත් එක්කෙනාට හම්බ වෙනවා. එයාට ඕනේද? නෑ. එයාට ඕනේ වෙන්නේ කොයි වෙලාවේද? රස ආවට පස්සේ. එයා කැමති එකක් නෙමෙයි එයාට මුලින් හම්බ වෙන්නේ. නමුත් හම්බුණාට පස්සේ එයා ඒකට කැමති වෙනවා. කැමති වෙනකොටමක් එනවද? එයා මැරෙනවා. මේ හිතට කවදාකවත් කැමති එක භුක්ති විඳින්න බෑ වෙනද? හිල් බාල්දියට හිල් බාල්දියෙන් වතුර ඇදලා මහන්සි නැද්ද මේකද?
අවබෝධ කරන්න පින්වතුනි හිල් බාල්දියෙන් වතුර අදින්නේ අඩිය නැති බාල්දියකින් වතුර ඇදලා තියෙන මුළු ජීවිත කාලෙම ඔබ. ඒකයි ඔබ නිකන් හිතලා බැලුවේ නැද්ද පින්වතුනි? දැන් ඕක සැටිස්ෆයි කරන්න කොච්චර මහන්සි වුණාද ඔබ? තරුණ කාලේ ඉඳලා එක එක අහන හැම විදිහකටම ඕක සැටිස්ෆයි කරන්න උත්සාහ කළාද නැද්ද කියලා? නිකන් කල්පනා කරලා බලන්න කොච්චර උත්සාහ කළාද කියලා. තාම නෑනේ. වෙයිද? වෙන්නේ නැහැ පින්වතුනි. හිතන්න එපා ඕක වෙයි කියලා. ඕක වෙන්නේ නැහැ කවදාවත්. වෙන්නේ නැති වෙන්න හේතුව මම මේ ඔබට පෙන්වන්නේ පින්වතුනි. ආය ඇඳලා පෙන්නන්න. මෙතන පේනව නේද ඔබට? මෙයාට ඕනේ. මම ඕනේ කියන එක මෙහෙම දාන්න ලේසි ලියන්න. මෙයාට ඕනේ. මෙයාට හම් වෙනවා. මෙයා රිසීව් කරනවා. මෙයාට වොන්ට්. මෙයාට ඕනේ. මෙයාට හම් වෙනවා. මෙයාට සතුටුද? මෙයාට සතුටුද? නැහැ. මෙයාට සතුටුද? නැහැ. මෙයාට ඕනේ නැහනේ. ඕනේ නැති එකක් මේ හම් වෙන්නේ. හැබැයි මේක හම්බුනාට පස්සේ මෙයාට ඕනේ. ඒ ඕනේ වෙනකොට මෙයාට මොකද වෙන්නේ? එයා වැය වෙනවා පින්වතුනි. දැන් මෙයාට හම්බ වෙනවා. මෙයාට හම්බ වෙන්නේ මොකද්ද? ඕන එකද? නෑ. හැබැයි මෙයාට හම්බුනාට පස්සේ ආයි ඕනේ වෙනවා. ඕන වෙනකොට එයා වැය වෙලා. එයාට ආයි හම්බ වෙන්නේ නෑ. තේරුණාද? තව? තාම තේරෙන්නේ නැහැ නේද පින්වතුනි? ඒකයි වැඩේ. ඕක දදා යන්. දැන් මේක පටන් ගත්තේ අර උඩු බැලිය අතර ඉන්නකොට හැරෙන්නවත් බැරුව අර ටුයින් ගාලා කැරකුණේ වටේ. ඔන්න ඔතනින් පටන් ගත්තේ මේක. එතන වයස අවුරුදු මාස 2යි. මාස 2යි. අවුරුද්දයි අවුරුදු 3යි 5යි 8යි 10යි 37 ලිව්වා ඔන්න. ගියා 12යි 15යි 16යි ඕලෙලුත් ලිව්වා. 18යි 19යි ඒලෙලුත් ලිව්වා. මම ගියා. දැන් කතාවද බැන්දා. 30යි. ඔන්න දැන් මුණුබුරොත් ඉන්නවා 50යි. ඔන්න දැන් ඇඳට වැටෙන ඔන්න මෙන්න 60යි. ඔන්න දැන් ඇඳේ 70යි. ඔන්න දැන් මලා 75යි. 75යි. තාම ඉවර නෑ. ඔන්න දැන් මලා. දැන් පෙරේතයා. කතිරේද හරියක් දාන්නද? කතිරේද හරියක් දාන්නද? කතිරේ වෙන. කතිරේ. පෙරේතයා උන්නේ නෑ. දිව්‍ය ලෝකේ ගියා. කතිරේද හරිද? කතිරේ වෙන. ඔය කිසිම කෙනෙක් සැටිස්ෆයි වෙන්නේ නෑ වෙන. ඒකයි ඔබට කියන්නේ. මේ හැම හිතක්ම ඔන්න ඔය ක්‍රමයට යන්නේ. ඒකයි. නමුත් ඔබට රස දැනෙනවා. ඒ රස දැනෙනකොට පුදුම සුවයකුත් දැනෙනවා පින්වතුනි. ඒකයි ඔබ ඒක අතාරින්නේ නැත්තේ ඒකයි. ඇයි මේක ඕනේ කියලා එක නෙමෙයි තියෙන්නේ. ඒ ඕනේ කියන එක පින්වතුනි ඕනේ වෙනකොට මහා පීඩාවක් ඇවිදිලා මොකද වෙන්නේ? ඊළඟ එකට හම් වෙනකොට ආස්වාද වගේ එකක් හැංගෙනවා පින්වතුනි. නමුත් ඔබ හොඳටම දන්නවනේ මේ හිතෙන් පස්සේ වෙන හිතක් නේ හැදෙන්නේ. ඔය ආස්වාද කියලා හැංගීමක් ඔය එන්නේ පින්වතුනි. මොකද හේතුව මේ ඔක්කොම කාට වෙනවා වගේ දැනෙනවද? මේ ඔක්කොම මට වෙනවා වගේනේ දැනෙන්නේ. මේ ඔක්කොම එකක් කියලා හැංගෙන්නේ වෙන්නේ. මේ ඔක්කොම එකක් කියලා හැංගෙන නිසා. මේ එකින් එක ඔක්කොම Tamanට වෙනවා වගේ දැනෙනවා. ඒක නිසා මේ පීඩාවක් Tamanට දැනෙනවා. අර මේක හම්බුණාට පස්සේ ආස්වාදෙකුත් Tamanට හැංගෙනවා වෙන්නේ. නමුත් ඇත්තටම ආස්වාදයක් තිබුණා නම් එන ආස්වාදය කියලා එකක් හැඟුණ එක හරි. නමුත් ඇත්තටම මේ වස්තුවේ ආස්වාදයේ තිබුණා නම් දෙපාරක් ඕනේ නැහනේ. දැන් මෙහෙම හිතන්න. ඔබට බඩගිනි කියලා දැන් බඩගිනි නෑ කියලා හැඟෙනවා.
බඩගින්නේ ඉඳලා මොකක් හරි පෙත්තක් බිව්වහම බඩගිරි නෑ කියලා හැංගෙනවා. අපි එහෙම හිතමු. දැන් ඔබට හැංගුණා. බඩ පිරিলা තියෙන. ඔබට හැංගිලා තියෙන්නේ පින්වතුනි. නමුත් වැඩේ වෙලා නැහැ. ඔබට හැංගෙනවා විතරයි. එහෙනම් හිතන්න ඔබට ඒක හැංගෙනවා විතරයි නම් ඔබ දැන් කණ එක නතර කරයිද? පින්වතුනි එහෙම සමහර ලෙඩ තියෙනවා. මේ ශරීරයේ තියෙනවා මේ වෙනම යාන්ත්‍රණයක් තියෙනවා පින්වතුනි බඩකින්න දැනෙන්නත් බඩකිනි දැන් නෑ කියලා දැනෙන්නත්. ඒක මේ ස්නායු පද්ධතිය හා සම්බන්ධ මෙහි ඉඳලා තියෙන වැඩපිළිවෙල. ඔබ කාගෙන යනකොට ටික වෙලාවකින් ඔබට දැනෙනව නේද ඇති කියලා. අන්නේ ඇතිය දනවන්න පින්වතුනි පණිවිඩයක් යන ක්‍රමයක් තියෙනවා හිතේ. මේ ශරීරේ. සමහර අය ඉන්නවා පින්වතුනි අන්නේ පණිවිඩ යන යාන්ත්‍රණේ දෝෂ සහිත වෙලා. එයාගේ ලෙඩේ යන්නේ ඒක. එනේ ඇති කියලා හැංගෙන්නේ නැහැ එයාට. දැන් ඇති කියලා හැංගෙන්නේ නැත්තම් මොකද කරන්නේ? කනවා. අන්න එහෙම ලෙඩ තියන අය ඉන්නවා පින්වතුනි. ඔය ශරීර විශාලයි ඉන්න පුළුවන් අන්න එහෙම ලෙඩක් තියෙන. හැබැයි ඒකට බේත් තියෙනවා අපි ගාව. එන්න ඕනේ මේ. ඉතින් හිතෙන් පාලනය කරන්න පුළුවන් නේ. ඒක කයෙන් පාලනය කරන්න බෑ. ඔහේ එන විදියට යන්න දුන්නොත් එම්මක් වේද? අර යෝකෝහාමද කවුද ඉතියේ මෙච්චර විතර මහත්තයා? මොනවද මම මතක නෑ නම. අර සූමෝ කරන මහත්තුරු ඉන්නේ. අන්න ඒ වගේ වෙයි. හේතුව පින්වතුනි මේකට කන්න දාන්න මොකද වෙන්නේ? මේක ගවඩා කර ගන්නවා පින්වතුනි. මේක නියම මැෂින් එකක්. එහෙම අසනීප තියෙන වෙන්න පුළුවන් කෙනෙකුට. එහෙම වුණොත් එයාගේ ශරීරය වැවෙනවා. එයා කල්පනාවෙන් හිටියේ නැත්තම්. හැබැයි කල්පනාවෙන් හිටියොත් කොට දා ගන්න පුළුවන්. කල්පනාවෙන් හිටියේ නැත්තම් එයාගේ ශරීරය වැවෙනවා. ඒකයි මම කිව්වේ. එයාව බේරන්න පුළුවන්. ආවොත් බේරලා දෙන්න. එහෙනම් දැන් බලන්න කල්පනාවට මේ කියන ඒ කෙනාට පින්වතුනි හැඟීමක් විතර නම් එන්නේ. බඩගිනින් නෑ කියලා හැඟීමක් එනවා. නෑ එයාට එන්නේ බඩගිනි කියලා හැඟීම. එතකොට බඩගිනි කියලා හැඟීමක් එනවා හැමතිස්සෙම. නමුත් එයාට බඩගිනි නෑ. එයාගේ බඩේ කෑම තියෙනවා දැන්. නමුත් එයාට හැඟීමක් එනවා බඩගිනි කියලා. ඒක නිසා මොකද කරන්නේ? එයා දිගින් දිගටම කනවා. අන්න ඒ වගේ පිළිදෙන හැඟීමක් ආවා කියලා භෞතිකව කිසි දෙයක් වෙලා නෑ. ඒක හැඟීමක් විතරයි. මෙතනත් එහෙමයි පින්වතුනි. හැඟීමක් එනවා. ආස්වාදී හැඟීමක් එනවා. නමුත් පින්වතුනි පිරෙන්නේ නෑ කොච්චර කරා. මෙයාට ඕනේ වුණා අනිත් එක්කෙනාට තමයි හම්බ වෙන්නේ. එයාට හම්බ වෙන එක එයාට ඕනේ නෑ. නමුත් එයාට හම්බ වුණාට පස්සේ එයාට දැන් ඕනේ. ඔබට එහෙම හිතලා නැද්ද? කෙනෙක් ඔබට හම්බ වෙනවා. ඒ හම්බ වුණාට පස්සේ ඔබ දන්නේ නැහැ ඒ කවුද කියලා. ඒ කෙනා ඔබට හම්බ වෙනවා. ඔබ හොය හිටියේ ආව. ඒ කෙනා ඔබට හම්බ වෙනවා. නමුත් ඔබ දන්නේ නැහැ. ඔබගේ ඇඟෙත් වැදුනා. ඇඟේ වැදලා ඔබ අහන්නේ නේද? කොයිද මිනිහෝ යන්නේ කියලා? ඇයි ඒ? දන්නේ නැහැ. මේ මිනිස්සේ. ඊට පස්සේ දැනගන්නවා මේ අහවලා කියලා. එතකොට අනේ කියවෙන්නේ නැද්ද? අනේ ගිහිල්ලා හොයාගන්න තියෙනවනම් කියලා හිතෙන්නේ නැද්ද? එතකොට මෙයා යනවා පින්වත්. බලන්න ඇඟේ වැදිලා යනවා. භුක්ති විඳින්න හම්බෙන්නේ නැහැ Tamanට කැමති දේ. මේ පහළ වෙන එකම හිතක්වත් පින්වතුනි සැටිස්ෆයි වෙන්නේ නැති ඔන්න හේතුව නිසා. දැන් එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි ඕනෑ වෙනවා කියන එක තරම් දරුණු දෙයක් තවත් මේ ලෝකේ තියෙනවද කියලා. ඕනේ කියලා හිතිච්ච ගමන් පින්වතුනි එතනින් එහාට මහා ගිනි කඳක නෙමෙයිද බලන්න ජීවත් වෙන්නේ. කොච්චර කළත් මේ මැරිලා පෙරේතේ වුණත් දෙවිවරු වුණත් මේ 31 ලෝකතලයේ කවුරු හිටියත් පින්වතුනි ඔන්නෝක තමයි එයාගේ තියෙන ක්‍රමය. එනවා ඔබ හොඳට තේරුම් ගන්න පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ දහම විතරයි ඔබට තියෙන එකම පිළිසරණ. නැත්තම් ඕකට තව දාලා බලන්න. ඒක දැන් තේරෙන්නේ නැත්තම් මොකද්ද කරන්න තියෙන්නේ? තව දාන්න. 60 වෙනකන් දාන්නකෝ. එතකොට තේරුන්නේ නැත්තම් 80 වෙනකන් දාන්න. ඒත් තේරුන්නේ නැත්තම් පෙට්ටියට හරි වලට හරි තමයි දැන් ඉතින් දාන්න කියන්නේ. මොකද ඒත් තේරුන්නේ නැත්තම් පිටින් එතනින් එහාට වැඩක් නැහැ.
ඒකයි ඔබ මේවා පින්විතනි පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතන්න. අඩුම තරමේ ඔබට වැටහෙන්න ඕනේ නැද්ද පින්විතනි? මෙච්චර කාලයක් සැටිස්ෆයි කරන්න බැරි වෙච්ච එක මේ ඊළඟ 20 කරන්න පුළුවන් කියලා හිතනවද ඔබ? දැන් 60ක් ජීවත් වුණත් බැරි වුණා. 60ක්ම තිස්සේ උත්සාහ කළා. දැන් ඊළඟ 20 පුළුවන්ද මේ? කොහොම හරි කරනවද? ඊළඟ 20 කොහොම හරි කරනවද? ඇයි පින්විතනි එහෙම හිතන්නේ? මේ න්‍යාය තේරුම් ගන්න මේ තියෙන විශ්ව න්‍යාය මේවා දැකලා භාග්‍යවතුන් වහන්සේ පින්විතනි මේ මාර්ගයේ හෙව්වේ. මෙතන තියෙන එකම ප්‍රශ්නේ ඕනේ වෙන එක පින්විතනි මේ ඕනේ වෙන හිත හැමතිස්සෙම දුකේ තියෙන්නේ. කොච්චර ලැබුණත් වැඩක් නැහැ. සමහරවිට ඔබ කියයි මේ මිනිහට කොච්චර දුන්නම් මදිනේ. අද ඉඳලා ඒක කියන්න එපා. ඇයි ඒ? ඉතින් දෙන එක කා ගන්න විදිහක් නැත්තම්. හරියට පින්විතනි අන්ධයට රූප පෙන්වනවා වගේනේ. අන්ධයෙකුට රූපයක් දීලා කියන මේ මිනිහට කොච්චර මේ රූප තෑගි දුන්නත් වැඩක් නැහැ. කොච්චර දුන්නම් මදි. තව ඉල්ලනවා. හේතුව මොකද? පේන්නේ නැහැ නේ පින්විතනි. ඔය කිසිම කෙනෙකුට එකක්වත් විඳින්න බෑ පින්විතනි. ඒකයි තව ඉල්ලන්නේ. කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ ඔබට පින්විතනි. මේ සසරේ කිසිම දෙයක් ඔබට ඇති වෙලා නැහැ. කාලයක් පරිප්පු කාලා ඊට පස්සේ සෝයා මීට් කන්න පුළුවන්. නමුත් පරිප්පු ඇති වෙයිද කවදාවත්? එහෙම වෙන්නේ නැහැ පින්විතනි. කාලයකට මාරු කරගන්නවා වෙන්න පුළුවන් පින්විතනි. නමුත් කවදාවත් ඇති වෙන්නේ නැහැ. හේතුව පින්විතනි ඔය කිසිම එකක් විඳින්න බෑ. විඳින්න හේවත් ඔය අර මම එතන විඳිනවා කියලා කිව්වේ හිතට විඳීම නෙමෙයි. අර වින්දනයටපත් වීම කියලා කියන්නේ. අන්න ඒක කරන්න බෑ කවදාවත් වෙන්නේ. ඒකයි ඔය හිත හැමදාම පීඩාවේ තියෙන්නේ. ඔය හිතට පින්විතනි ඌමනාව ඇති වෙන්න දෙන්න එපා. ඌමනාව ඇති වුණොත් ඕනෙකම කියන එක ඇති වුණොත් පුදුම ගින්දරක් භුක්ති විඳින්න තියෙනවා. අන්නේ ඌමනාව ඇති නොකරන්න තමයි පින්විතනි භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසලා තියෙන්නේ මේ අකාලිකත්වයේ පෙන්වුම් කරලා දීලා තියෙනවා. ඒතර අපි පටන් ගන්නකොට කිව්වේ ඔබට පින්විතනි මේ අතීත අනාගත වර්තමාන කියලා කාලත්‍රයක් නැහැ මේ ලෝකේ පින්විතනි. අන්නේ ඒක තේරුම් ගන්න තමයි මේ දහම කඳ ඔබට කියන්නේ. අකාලිකත්වය කියලා කියන්නේ අනිත්‍යතාවයට පින්විතනි. මේ දහම් කඳෙන් ඔබ තේරුම් ගන්න ඕනේ යන්නේ ඒක. අතීත රූප කියලා જાතියක් නැහැ පින්විතනි. ඔබට යම් රූපයක් පේනවා නම් මේ වෙලාවේ මෙන්න මේ හේතු ටික නිසා සිද්ධ වෙන එකක් ඒ. අතීතයේ තිබිච්ච රූපයක් දකින්නව නෙමෙයි. ඔය අනාගතයේ තියෙන රූපයක් දකින්නව නෙමෙයි. මේ වෙලාවේ තියෙන රූපයක් දකින්නවත් නෙමෙයි. මේකට කොයි වෙලාවේද පාට තියෙන්නේ? කොයි වෙලාවේද මේක රතු පාට? මේක කොයි වෙලාවේද මේක රතු පාට? කොයි වෙලාවෙවත් නැහැ පින්විතනි. ඔබට රතු පාට පේන්නේ කොයි වෙලාවේද? කොයි වෙලාවේද? හේතු ටික ගැලපෙන වෙලාවේ පින්විතනි. හේතු ටික ගැලපීම තමයි ඔය රතු පාට කියලා කියන්නේ. හේතු ටික ගැලපුණා නම් අන්න ඒක තමයි පින්විතනි ඔබට ඔය පෙන්නුම් වෙන එක. ඒවා මේ මෙහෙ තියෙන ඒවා නෙමෙයි පින්විතනි. එහෙනම් මේ ලෝකේ මේ වෙලාවේ විතරයි තියෙන්නේ. ඇයි ඔබ අතීතයක් ගැන හොයන්නේ? කාගේ අතීතය ගැනද ඔබ හොයන්නේ පින්විතනි? මේ හිත මේ වෙලාවේ පවතින මේ හිතත් මේ හේතුන් ටික නිසා විද්‍යමාන වෙන ඵලය මේ තියෙන්නේ. මේක මේ වෙලාවේ විතරයි තියෙන්නේ පින්විතනි. ඊළඟ එක මේ වෙලාවේ විතරයි තියෙන්නේ. ඊළඟ එක මේ වෙලාවේ විතරයි තියෙන්නේ. හේතුන් ටික නිසා විද්‍යමාන වෙන ඵලය මේ තියෙන්නේ මේක. මෙයා මොකද්ද එයාගේ අතීතයක් ගැන හොයන්නේ? මෙයාගේ අතීතය පෙන්වන්න බලන්න. තියනවද මෙයාට අතීතයක්? මෙයාට අතීතයක් නැහැ පින්වතුනි. මේ තියෙන වෙනම හිතක්. මේ තියෙන වෙනම හිතක්. මේ තියෙන වෙනම හිතක්. නමුත් මේ හිතටත් මම කියලා හැඟුණා, මේ හිතටත් මම කියලා හැඟුණා, මේ හිතටත් මම කියලා හැඟුණා. දැන් කියනවා මේ හිත හිතනවා මේ කාගේ අතීතය කියලාද මේ? මේ මගේ අතීතය කියලා පේනවා. අන්න එහෙමයි අතීතයක් කියන එක නිපද වෙන්නේ. නැත්තම් පින්වතුනි අතීතය කියන එකක් මේ ලෝකේ නැහැ. හරි මම ඔබෙන් අහන්නම් ප්‍රශ්නයක් ඒකට උත්තරයක් දෙන්න. වර්තමානයේ ගමු අපි. වර්තමානයේ තියෙනවනේ. මට කියන්න වර්තමානයේට විනාඩි කීයක් තියෙනවද? හොඳට ඉගෙන ගත්ත අය ඉන්නේ. හා කියන්න. එක එක જાතියෙන් උගත් පිරිස ඉන්නවා හා කියන්න. වර්තමානයේට විනාඩි කීයක් තියෙනවද?
විනාඩි නැද්ද? හරි අඩු කරලා දෙන්න. තප්පර කීයක් තියෙනවද? වෙනදි වර්තමානයේ තියෙනවා නම් මං අහන්නේ දැන් ඒක මනින්න පුළුවන් එන්න ඉපේ. මනිමු. වර්තමානයේ තියෙනවා නම් මනිමු. තප්පර කීයක් තියෙනවද? තප්පරත් බැරිද? මිලි තප්පර. තප්පරෙන් 1000න් පංගු. මිලි තප්පර කීයක් තියෙනවද? බෑ. ඒත් බෑ. මයික්‍රෝ තප්පර කීයක් තියෙනවද? මිලියනෙන් පංගු. නැනෝ තප්පර බිලියනෙන් පංගු. කීයක් තියෙනවද? පිකෝ තප්පර ට්‍රිලියනෙන් පංගු. කීයක් තියෙනවද? එහෙනම් වර්තමානයේ තියෙනවද? අන්න ඒකයි පින්විතනි පෙන්වන්නේ. අතීතයට යන්. අතීතයට දවස් කීයක් තියෙනවද? පින්විතනි වර්තමානයේ බොරුවක් නම් අතීතේ පනවන්න පුළුවන්ද? හේතුව අතීතය කියන්නේ මොකද්ද පින්විතනි? යම් කාලයක ඉඳලා මේ මොහොත දක්වා නේද මේ මොහොත මොකක්ද එතකොට? අනාගතේ පනවන්න පුළුවන්ද මේ මොහොත බැරුව? එහෙනම් ඔබ හොඳට කල්පනාවට ගන්න පින්විතනි මේ ලෝකේ ඔය දාගෙන තියෙන අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රය සත්වයාට ඉන්න හදාගත් එක. සත්ත්වයේ ඉක්මෙව්වට පස්සේ අන්නේ හිතට ඉන්න පුළුවන් එකක් නෙමෙයි පින්විතනි. සත්වයා කියලා කිව්වේ අවිද්‍යා තෘෂ්ණා සහගත මානසිකත්වයට. අවිද්‍යා තෘෂ්ණා මානසිකත්වයට පත් වුණාට පස්සේ හිත මේ ඔක්කොම එකක් කියලා හැඟෙන්න පටන් ගන්නවා. අපි කියවනේ ಜಾති කියලා කියන්නේ මොකද්ද? එකක් කියලා හැඟෙන එකට. මේ වෙන සිදුවීම් ඔක්කොම එකක් කියලා හැඟෙනවා. මේ එකම දෙයක් කියලා. එක එන්ටිටි එකක් කියලා හැඟෙනවා. මෙහෙම හැඟෙද්දී එකක් කියලා හැඟෙනකොට දැන් ලොකු කාල පරාසයක් තියෙනවා ජීවත් වෙන්න. දැන් ඔබට සාමාන්‍යයෙන් හිතුවට පස්සේ පින්විතනේ ඒක යම් කාල පරාසයක් සිහි කරන්න බැරිද ඔබ ජීවත් වෙච්ච. දැන් අද දවස වගේ අනාගතෙත් පොඩ්ඩක් තියෙනව නේද ඒකේ? අද උදේ ඉඳලා දැන් ගෙදර ගිහිල්ලත් කරන්න තියෙන වැඩ ටික කියලා. මෙන්න එහෙම ලොකු රේඛාවක් තියෙනව නේද පින්විතනේ? මේ වර්තමාන මේ මොහොතයි අතීතයෙන් කොටසකුත් තරම් අනාගතයෙන් කොටසකුත් තරම් ඔන්නෝම හදාගත්ත යම් එකක් තියෙනව නේද පින්විතනේ? දැන් ඔබම දන්නවනේ ඔහොම එකක් වෙන්න බෑ කියලා. හිතක් උදා වෙලා වැය වෙලා යන එක හැරෙන්න වෙන කිසි දෙයක් මෙතන වෙන්නේ නැහැ නේ මේකද? නමුත් එහෙම එකක් හිතෙනවා. හේතුව පින්විතනේ ජාතිය හැදුනාට පස්සේ අවිද්‍යා තෘෂ්ණා නිසා ජාති තත්ත්වෙට හිතපත් වුණාට පස්සේ මේ ඔක්කොම එකක් කියලා හැඟෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම එකක් කියලා හැඟෙන නිසා පින්විතනේ දැන් හැදිලා තියෙන අනාගතයකුයි අතීතයකුයි වර්තමාන මොහොතකුයි. නමුත් ඔබ හොඳටම දන්නවා වර්තමානයේ පණවන්න බෑ කියලා. වර්තමානයේ පණවන්න බැරි නම් පින්විතනේ ඇත්තටම මේ ලෝකේ මොකද්ද තියෙන්නේ? හේතුන් ටිකක් නිසා විද්‍යමාන වීමක් වෙනවා. ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඔන්න ඕක තමයි අකාලිකත්වය. ඔන්න ඔය ලක්ෂණේ පෙන්වන ධම තමයි අකාලික ධම කියලා කියන්නේ පින්විත. අවබෝධ කරන්න මේක. පාටෙන් අවබෝධ කරන්න. ඔබට පාටක් පේනවා කියලා කිව්වේ පින්විතනේ ඔන්න ඕක තමයි දැන් වෙලාව. මොකද තිබිච්ච පාටක් නෙමෙයි පේන්නේ ඔය. හේතු ටික ගැලපිච්ච ගමන් ඔන්න විද්‍යමාන වුණා. ඕක තමයි අවස්ථාව. ඕක අතීතයේද වර්තමානයේද අනාගතයේද වෙන්නේ. ඔය කාල වලින් මයින්න පුළුවන් එකක් නෙමෙයි ඒක. හේතුන් නිසා විද්‍යමාන වෙච්ච ඵලය. ඒක විද්‍යමාන වීමක් වෙනතන. ඒක ෆික්ස් දෙයක් එහෙමත් නෙමෙයි. ඒක විද්‍යමාන වීමක්. හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙනවා. පහළ වීමක් සිද්ධ වෙනවා. හේතු නැති වෙනකොට පහළ වෙන එක නතර වෙනවා. ඔන්නෝම සිදුවීමක් වෙනතන මේ සිද්ධ වෙන්නේ. දැන් අද ඒක අපි තව ටිකක් ඉගෙන ගමු වෙනතන ඔබේ ගෙදර තියෙන කැලෙන්ඩරයට දාලා. ඔබේ ගෙදර තියෙන කැලෙන්ඩරේ ඔබ මායා දකින්න ඔබ වෙනතන. ඔබේ කැලෙන්ඩරේ ළඟට දැකලා නැහැ තාම. ඔබට හිතෙන්නේ ඔය කැලෙන්ඩරේ මොනවද තියෙනවා කියලාද? ඔය කැලෙන්ඩරේ ඔය චිත්‍රය තියෙනවා කියලා. අර කලින් දැනගෙන හිටියේ ටීවී එකේ චිත්‍රය තියෙනවා කියලා. නමුත් දැන් ඔබ දන්නවා ටීවී එකේ මොනවද දැන් මේ වෙලාවේ වෙන්නේ මොනවද ටීවී එකෙන්? පාටද? මොනවද එන්නේ? ශක්තියක්. ශක්තිය මොන පාටද කියලා අහන්න පුළුවන්ද? බෑ. ටීවී එකෙන් එන්නේ ශක්තියක් විතරයි. එහෙනම් පේන්නේ. මොකද්ද මේ පේන්නේ?
හිත තිරේ ඔය පේන්නේ පින්වතුනි. ඔය හිතේ ඇඳෙන තිරේ තමයි ඔය තියෙන්නේ. හිතක් නැතිව ඕක දිහා බැලුවොත් එහෙම ඕකෙන් නිකන් මොන වෙනවද? අපි අර දුමක් වගේ එනවා කියලා. දුමක් කිව්වේ අපි කිව්වේ අර පාර රත් වුණාට පස්සේ නිකන් දුමක් දානවා වගේ අපිට පේන නිකන්. වතුර තියෙනවා වගේ පේන මිරිඟුව කියලා කියන්නේ. අන්න ඒ වගේ පින්වතුනි මේකෙන් ශක්තියක් එනවා විතරයි පේන්නේ හිතක් නැත්තම්. හිතක් නැත්තම් ඒ ටික පේන්නේ නැහැ. නමුත් රොබෝට් කෙනෙක් ඇවිදින්න මේක දැක්කොත් එයාට ඩිටෙක්ට් කරන්න පුළුවන් පින්වතුනි මේකෙන් එන ශක්තිය විතරයි. ඔය එන කිසිම වර්ණයක්. පින්වතුනි ඔය විශ්වාස කරන්න. කැමරාවල් දැන් මේ කැමරාව අවුරුදු ගානක් තිස්සේ මෙතන හිටගෙන මේ බණ ටික අහනවා. එක බින්දුවක වචනයක් තාම ඇහිලත් නැහැ. එක බින්දුවක වර්ණයක් තාම දැකලත් නැහැ. ඔය විශ්වාස කරන්න. එනවා භායි. ඉතින් එහෙනම් කොහොමද මේ ඒකේ තැම්පත් වෙන්නේ මොනවද එතකොට? වෙනදම එකම දෙයකවත් වර්ණ තැම්පත් වෙන්නේ නැහැ වෙනතනේ. වර්ණයක් පේන්නේ හිතට විතරයි. මේ විද්‍යාව කොච්චර දියුණු වුණා. වර්ණයක් පේන්න ගන්න බෑ වෙනත. වර්ණයක් පේන උපකරණයක් හදන්න බෑ. ඒ හදනවා නම් සත්වෙක් වෙන්න ඕනේ. ඒවත් හිතක් වෙන්න ඕනේ වෙනත. හිතකට හැරෙන්න වර්ණයක් පේන්නේ නැහැ වෙනත. ඔය කැමරා කොච්චර දියුණු කළත් වර්ණ බලන්න බෑ කැමරාවට. වර්ණ නෙමෙයි ඔය තැම්පත් වෙන්නේ වෙනත. ඔය ඔක්කොම තැම්පත් කරගන්නේ ශක්තිය වෙනත. වර්ණය කියන එක හිතේමයි හැදෙන්නේ. ඒකයි කියන්නේ පින්විතනි ඔබගේ ලෝකය වෙන කොහෙවත් හැදෙන්නේ නැහැ. ඔය ලෝකයේ පින්විතනි හේතුන් ටික විද්‍යමාන වෙන හේතුන් ටික සකස් වෙනකොට විද්‍යමාන වෙන ඵලය තමයි ඔබගේ ලෝකය. ඔබ ඔය හිතාගෙන හිටියට පින්විතනි ඔබට අහවල්ලු ඉන්නවා කියලා. ඔන්නෝක තමයි ඔබගේ ලෝකය. අපි එනම් පොඩ්ඩක් බලමු පින්වතුනි. දැන් මේක මම මේකේ කරුණු ටික ඔබට කියන්න හේතුව තමයි පින්වතුනි. නැත්තම් මෙතනින් මේ උගන්වන ටික විතරක් ගන්න එපා. මේක කියන්නේ ඇයි කියන එක ඔළුවේ තියාගෙන ගන්න. දැන් අපිට ඕනේ ඔබට මේ වෙලාවේ ස්ක්‍රීන් නැත්තම් මොනවාද මේ 4 color printing ගැන කියලා දෙන්න නෙමෙයි. ඕනේ අකාලිකත්වය ගැන පැහැදිලි කරලා දෙන්න. හැබැයි ඒකට දැන් අපි පාවිච්චි කරනවා 4 color printing. ගිය පාර පාවිච්චි කළා ටීවී එක. දැන් මේ පාර පාවිච්චි කරනවා 4 color printing. ඊළඟ සතියේක පාවිච්චි කරනවා ඔබගේ හැම. ඒ ටික කිව්වට පස්සේ මොලයක් බුද්ධියක් තියෙන පුතෙක් ආයි නම් බණ අහන්නේ ඔතන ඉඳගෙන. ප්‍රශ්නයක් තිබ්බොත් හැරෙන්න. ගෙදරින් එන්න දෙන්නේ නැතුව හැරෙන්න. ඔය ඔබගේ හැම ගැන කතා කළොත් එහෙම පින්වතුනි. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විතරයි. අපි ඊළඟ සතියේ කතා කරමු මේ ගැන. අපිට දුක හේතේ මොන අපරාධයක්ද මේ ජීවිතේ කරගත්තේ කියලා. සුදු හංකඩ පස්සේ ගියේ කොල්ලන්ට දුක හේතේ. කළු හංකඩ පස්සේ ගියේ කොල්ලන්ට, දුඹුරු හංකඩ පස්සේ ගියේ කොල්ලන්ට දුක හේතේ. කෙල්ලන්ටත් එහෙමයි. ඔය මොකක් පස්සේද ගියේ කියලා පෙන්නලා දෙන්නම් ඊළඟ සතියේක. ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මම තව පොඩි කොටසක් දාන්නම්. පින්වතුනි වටිනම හැම සුදු හැමද කළු හැමද? වෛද්‍යවරු මේකට උත්තරේ දන්නවා. මම අනිත් අයගෙන් අහන්නේ. සුදු හැමක හිමිකාරීත්වයේද වටින්නේ කළු හැමක හිමිකාරීත්වයේද වටින්නේ? උත්තරේ නම් එන්නේ මොකක් කියලාද? සුදු හැම කියලා පින්වතුනි.
නමුත් මතක තියාගන්න මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නිසා මම මේවා එකක්වත් තේරුම් කරන්නේ නැහැ. ඊළඟ සතියේක තේරුම් කරමු. ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා නම් ඔබ පතන්නේ මොන හැමද? කළු හැම. දැන් සුදු හැම පතන අයට මොලයක් බුද්ධියක් නැහැ කියලා නෙමෙයි කිව්වේ. සමාජයෙන් දාපු ගිනි ගෙඩියක් නිසා ඔබගේ ඔළුවට වැහැලා තියෙනවා සුදු අය ලස්සනයි කියලා. අන්න ඒක නිසා ඔබ සුදු හැමක් පතනවා. නමුත් ඔබ හැම ගැන ඉගෙනගෙන තියෙනවා නා. ඔබ ඔබගේ ජීවිතයට ආදරේ නා. ඔබ පතන්නේ කට්ට කළු හැමක්. ඒකට හේතුව ඊළඟ සතියේ බලාපොරොත්තු වෙන්න. ඒකයි කියන්නේ පිටුනේ. මොකුත් නෙමෙයි. සමාජයෙන් ගිනි ගෙඩියක් කෑවට පස්සේ ඒක පස්සේ තමයි දුවන්නේ. මෙතන ඇති සුදු හැම දැක්කම ලස්සනයි කියලා හිතන අය. මෙතන ඇති කළු හැම දැක්කම ලස්සනයි කියලා හිතන අය. අර සුදු හැම දැක්කම ලස්සනයි කියලා හිතන අය කළු හැමක් දැක්කට පස්සේ ඊ කියලා කියයි. කළු හැම දැක්කම ලස්සනයි කියන අය සුදු හැමක් දැක්කට පස්සේ ඊ කියලා කියයි. ඔබට ඒවා පේන්නේ හරියට පින්විතනේ ඒවා ඒ පුද්ගලයන්ගේ හෝ ඒ වස්තු වල ඒවා ඒකේ තියෙනවා වගේ. නමුත් මනුස්ස හැමේ වටිනම හංජාතිය තමයි පින්විතනේ කළු හැම. කට්ට කළු නම් තවත් හොඳයි. ඒකට හේතු ඊළඟ සතියේ කියන්න. අඩුම තරමේ සුදු වෙන්න හිතාගෙන ඔය මූණට වද දෙන කවුරු හරි ඉන්නවා නම් අනේ මේක අහපිය දුවේ ඊළඟ සතියේ වර මම ඒ කියන්නේ තරුණ දරුවන්ට අපි යම් කාරණාවට ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඒකයි කියන්නේ පිටුනේ. මේකට ටිකෙන් ටික දැන් මේ ඔක්කොම පෙන්න ඔබ අරගෙන එනවා පිටුනේ ඔය පණ වගේ රකින්න වියදම් කර රකින්න ඔන්න ඔකට. ඕකට ගෙනල්ලා ඔන්න ඔගේ යථාර්ථය ඔබ දැක ගන්න ගොඩක් දුරට ඔබ නිදහස් වෙයි. තරුණ පුතේ ඔන්න ඔගේ යථාර්ථය හොඳට අල්ලගන්න. අපි දන්නවා පිටුනේ දරුවන්ට මේ පැවිදි වෙන්න ඕනේ. දරුවෝ බුද්ධ ශාසනයට ආදරේ, දරුවෝ භාග්‍යවතුන් වහන්සේට ආදරේ. එකම ප්‍රශ්නේ තියෙන්නේ දරුවන්ට පැවිදි වෙන්න ඕනේ. ඔය පොඩි උන් පැවිදි වෙන්න මේ ඕනේ එන්න ඕනේ කී අතුලට එන්නේ ඒක උන්ට තාම ඔය කාම ප්‍රශ්න නැති නිසා. ඔය ආසාවම තියෙනවා ලොකු අයට. හැබැයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇවිල්ලා ඉන්න බෑ. ඉන්න බැරි වෙයි කියලා බයයි. කසාද බඳිනකන් තමයි ඒක තියෙන්නේ. කසාද බැඳලා පස්සේ ඔක හරියනවා. කසාද බඳින්න කලින් ලෝකයක් මවාගෙන ඉන්නවනේ පෙඟත. මම මේ කියන්නේ නෝනලා නරකයි කියන එක නෙමෙයි. දෙගොල්ලොම එක ලෝකයක් මවාගෙන ඉන්නේ. කසාද බඳින්න කලින්. හිතන්නේ කසාද බැඳලා පස්සේ ස්වර්ග රාජ්‍ය පහළ වෙනවා කියලා. මේ මහත්තුරු දන්නවා ඔයිට වඩා ගොඩක් කෙස් තිබ්බා කියලා කසාද බඳින්න කලින්. ඒක දැනගන්නේ මක් වුණාමද? කසාද බැඳලා පස්සේ පින්වතුනි. ඔය කියන තරම් ස්වර්ග රාජ්‍යයක් නෙමෙයි ඒක කියන්නේ දෙගොල්ලෝ මේක දැනගන්නවා. ඊට පස්සේ එයාට ශාසනයට එන්න පුළුවන්. ඒක හැබැයි ලොකු ප්‍රවණතාවයක් තියෙන කසාද බැඳලා එහෙම ඉන්න අය ශාසනයට එීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. තරුණ දරුවෙක් ශාසනයට ගන්න එක ටිකක් අමාරුයි පින්වතුනි. ඒකට හේතුව එයා හිතාගෙන ඉන්නවා ස්වර්ග රාජ්‍යයක් පහළ වෙනවා කියලා බැඳලා පස්සේ. ඔන්න ඔතන තමයි කැඩෙන්න තියෙන්නේ. ඔන්න ඕක කැඩුවා නම් ඒක කොල්ලෙක් අත ඉන්නේ නැහැ පින්වතුනි. ඔක්කොම එන ශාසනය. ලොකුම ප්‍රශ්නේ ඔක කෑමත් නෙමෙයි පින්වතුනි. අද ඉන්න දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ අර කියන එක. කෑම ප්‍රශ්නයක් වෙලා තියෙන බොහොම අල්ප මාත්‍රයකට. වැඩි හරියකට තියෙන්නේ පින්වතුනි මෙලනින් ප්‍රශ්නයක්. ඉතින් හැම කියන්නේ මොකටද? මේ හැම නෙමෙයිනේ පින්වතුනි. නේද? අර ඇහැට පේන රූපය ගැන ඔය කියන්නේ. ඒ කියන්නේ මෙලනින් වර්ණකය නිසා ඇහි හට ගන්න වර්ණ සටහන ගැන ඔය තියෙන්නේ පින්වතුනි ඔක්කොම. එහෙනම් මෙලනින් ප්‍රශ්නයක් හැමෝටම තියෙන්නේ. ඒක නිසා අපි ඊළඟ සතියේ මෙලනින් ප්‍රශ්නෙට උත්තරයක් දීලා අපි බලමු
ඔබට ගැලවෙන්න පුළුවන්ද කියලා. මේවා පොඩ්ඩක් හිතන්න ඔබ ඒවා කියලා දුන්නාට පස්සේ හිතන්න පටන් ගන්න. පින්වතුනි හිතලා කොහොම හරි ඔබගේ ඔය තියෙන ප්‍රශ්نين ඔබ නිදහස් වෙන්න. යුතුයකමට වගකීමට gedara හිටියට කමක් නැහැ. ඉන්න වෙනවනේ. නමුත් ඇලිලා බැඳිලා ඉන්න එපා. ඇලිල්ලක් බැඳිල්ලක් නැහැ. නමුත් යුතුයකමට වගකීමට ඉන්න වෙනවා. ඒ කෙනා ආරක්ෂිතයි. නමුත් ඇලිලා බැඳිලා නම් ඉන්නේ ඒ කෙනා අනාරක්ෂිතයි. ඒකයි. හරි. එතකොට පින්වතුනි දැන් අපි දන්නවා රූපයක් පේන්න අපේ ඇහැට අවශ්‍ය කාරණාවක් තියෙනවා. රූපයක් පේන්න ඇහැට අවශ්‍යතාවයක් තියෙනවා පින්වතුනි. يعني රූපයක් පේන්න නම් ඇහෙත් පූර්ණ වී යුතු අවශ්‍යතාවයක් තියෙනවා. අපි රූප සටහනේ මේක බලමු ලේසියි එතකොට. එතන අපි එදා කතා කළා වර්ණ හතරක් තියෙනවා පින්වතුනි. ඔය කැලෙන්ඩර් වල තියෙන ওই වර්ණ හතර විතරයි. 4 color තාක්ෂණය කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ පාට හතරකින් තමයි ඔය ඔක්කොම ඔබට ඔය පෙන්නන්නේ. එතන ඒකේ අපේ ඇහැට පේන එකක් තියෙනවා. ඒකේ තියෙන තව එකක් තියෙනවා. ඔය කැලෙන්ඩරේ තියෙන පාට වලින් පින්වතුනි කැලෙන්ඩරයක් ගහන්න පාවිච්චි කරන එකම පාටක්වත් බලන්න හැකියාව නැහැ ඇහැට පින්වතුනි. ඔන්න ඔයකේ උඩ තියෙන ওই වර්ණ සටහන් දෙක බලන්න. ওই වර්ණ සටහන් දෙකේ මගේ පැත්තට වෙන්න නැත්නම් එහා පැත්තට තියෙන CMY එකේ පැත්තට තියෙන එක බලන්න. අන්න ඒකේ පින්වතුනි ඔබට පේනවා රතු පාටයි කොළ පාටයි එකතු වෙලා හැදෙනවා කහ පාට කියන එක. එතන කහ පාට කියන එක අපේ ඇහැට තනියෙන් බලන්න බෑ. කහ පාට පෙන්නන සෛලයක් නෑ පින්වතුනි. අපි ඒ ගැන කතා කළා එදා. අපේ ඇහි තියෙන්නේ RGB විතරයි. එතකොට ඒ තියෙන සෛල මොනවා හරි RGB කියන සෛල මෙන්න මේ සෛලයේ උත්තේජනය වුණොත් මොකද වෙන්නේ? හිතේ රතු පාටක් හැදෙනවා. මේක රතුයිද? නෑ. මොන ක්‍රමයකින් හරි උත්තේජනය වුණොත්. පින්වතුනි සමහර සත්තු ඇති සමහර විට මම ඇති කියලා කියන්නේ සමහර විට අපි අහලා නෑ මම කියන්නේ සමහර විට ඇති. සමහර විට සද්දයක් ඇහුණට පස්සේ මෙන්න මේක උත්තේජනය වෙනවා. අපි දන්නේ මොකද ශක්තියක් නේ ඒකත් වෙනදනේ. සමහර විට අපේ නම් වෙන්නේ ආලෝකයට. ආලෝක ශක්තියට තමයි මේක උත්තේජනය වෙන්නේ. යම් එන ආලෝකයේ අදාළ ශක්තිය තියෙනවා නම් මේක උත්තේජනය කරනවා. එහෙම නැත්නම් මේක එහෙම නැත්නම් මේක නැත්නම් මේකයි දෙකම උත්තේජනය කරනවා තුනම උත්තේජනය කරන්න පුළුවන්. යම් ඒ අදාළ ශක්තිය තියෙනවා නම් මේව උත්තේජනය කරනවා. මේක උත්තේජනය වුණොත් රතු හැදෙනවා. මේක උත්තේජනය වුණොත් කොළ හැදෙනවා. මේක උත්තේජනය වුණොත් නිල් හැදෙනවා. අරක බලලා කියන්නේ මේ දෙකම උත්තේජනය වුණොත් මොකද හැදෙන්නේ? මොකක් හැදෙනවද? කහ හැදෙනවා. ඇහි නෙමෙයි පින්වතුනි. ඇහි හැදෙන්න බෑ කහ. ඇහි මොකුත් හැදෙන්න බෑ. නමුත් කහ කියන එක හදන්න පුළුවන් එකක්. ඒ කියන්නේ ඍජුවම හදන්න පුළුවන් එකක් ඇහි නෑ. එහෙනම් කහ පාට කියන එක හිතට පේන්න නම් මක් වෙන්න ඕනේද? හිත ගොඩක් හැදෙන්න ඕනේ. කහ පාටක් එක හිතකින් බලන්න බෑ. මෙන්න මේක හැදුනා මේක හැදුනා. මේ දෙකටම හිත දෙකක් හැදුනට පස්සේ ඔන්න ඔය හිත දෙකක් නෙමෙයි එතකොට හැදෙන්නේ. මේකෙන් කෝටියයි මේකෙන් කෝටියයි හැදෙනවා. මොකද වෙන්නේ? ඔන්න ඔය දෙකේ එකතුව පින්විතනේ ස්කන්ධයක් විදියට අපිට හැඟෙනවා. ඒ ස්කන්ධයක් විදියට හැඟෙනකොට දැන් පේන්නේ කහ පාට. දැන් ඔබට ඒක හිතා ගන්න බැරි වෙයි සමහර වෙලාවට. නමුත් මේක ඔබ හැමදාම අත්විඳින එකක් වෙන්නේ. රූපයක් කියලා ෆොටෝ එකක් හරි කමන්නේ කැලෙන්ඩරයක් හරි කමන්නේ පොතක පිට කවරයක් හරි කමන්නේ ඕන එකක්. ඔය දකින්න හැම එකම ඔබ අත්විඳින කාරණාවක්. ඔබට හිතෙනවා මේ කැලෙන්ඩරේ තියෙන්නේ තනිකරම චිත්‍රයක් කියලා. ඔබ කිව්වට විශ්වාස කරන්න. මේ කැලෙන්ඩරේ තියෙන ඩොට් ටික.
ඔකේ ඩොට් තියෙන්නේ පින්වතුනි. ඔකේ චිත්‍රයක් නැහැ. අද ඔබට ස්පනා පිට ඔප කරලා පෙන්නන්න මොකද තියෙන්නේ කියලා. ඩොට් එකක් තියෙන්නේ. නමුත් ඔබ දකින්න චිත්‍රයක් නෙමෙයි. මේකේ ඔය කහ පාට හැදෙන්නේ තනි හිතකට නෙමෙයි. රතු හිත හැදෙනවා, කොළ හිත හැදෙනවා. ඔය ටික හැදිලා පින්විතනි ඔන්න ඔය හිත ඔක්කොම එකට සම්බන්ධ වෙනකොට මොකද වෙන්නේ? කහ පාට කියන එක විද්‍යමාන වෙනවා. ඊළඟට බලන්න. සයන් හැදෙන්නේ කොහොමද කියලා. සයන් හැදෙන්නේ මේ දෙන්න එකතු වෙන්න ඕනේ. මේ දෙන්න එකතු වෙනවා කියන්නේ එළියදී එකතු වෙනව නෙමෙයි වෙනතන. ඔබට ඔය සයන් පාට පේනවා කියලා කියන්නේ දැන් පේනවනේ සයන් කියන පාට පේනද? ලා නිල් පාට පේන්නේ ඔබට. ඔන්න ඕක පේනවා කියලා කියන්නේ දැන් මක් වෙනවද ඔබගේ හිතේ? දැන් ඒක ඔබට පේනවද? සයන් පේනවද? ඒක ඕකේද තියෙන්නේ? ටීවී ස්ක්‍රීන් එකේද තියෙන්නේ? නෑනේ. දැන් හිතේ ඇඳිලා තියෙන්නේ. ඔය සයන් කියන එක දැන් ඔබට පෙනී තියෙනවා ඔය. ටීවී එකේ තිබිච්ච එකක් එහෙම නෙමෙයි ඔබට පේන්නේ පින්වතුනි. මේ වෙලාවේ පේනවා. ඔබ දිගටම බලන් ඉන්නවා කියන්නේ දිගටම පේනවා. තියෙන එකක් පේනව නෙමෙයි ඔය. දිගටම පේනවා. ඕක ඔහොම සයන් ඔබට පෙවුනට සයන් නෙමෙයි ඔබට ඔය පේන්නේ. කොළයි නිලුයි. කොළයි නිලුයි කියන දෙන්නගෙන් තමයි හිත හැදෙන්නේ පින්වතුනි. අන්නේ හැදෙන හිත එකතු වෙලා තමයි ඔබට මොකක් පේන්නේද? ඔය සයන් කියන එක පේන්නේ මේ දැනුත්. ඊළඟට මැජෙන්ටා තියෙනවා. එතන මැජෙන්ටා එකක් පේන්නේ ඒක මේට පින්වතුනි නිලුයි රතුයි දෙන්න එකතු වෙලා. එතන ඔබට පේන මේ පැත්තේ graph එකේ අපි ගමු. ඉක්මනට ඒ කොටස හරහා යන්. ඔය දෙන්නේ පින්වතුනි සයන්. දැන් ඔබට මේ පහසුවෙන් තේරුම් ගන්න ස්වාමීන් වහන්සේලා මේක මේ හදලා තියෙනවා. දැන් සයන් කියන පාට ඔබට පේනකොට පින්වතුනි බලන්න ඔය යට තියෙන ඇහැ. ඇහි තියෙන සෛල. ඒ සෛල බලන්න මැද එක කළු පාටට දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක පත්තු වෙන්නේ නැහැ. පත්තු වෙන්නේ නැතේවත් ඒක උත්තේජනය වෙන්නේ නැහැ ඒ වෙලාවට. එතන උත්තේජනය වෙන්නේ මොකද්ද? උත්තේජනේ green blue දෙන්න විතරයි. අන්නේ දෙන්න උත්තේජනය වෙලා තියෙනවා. අර උඩ graph එකේ ඔබට පේන්න තියෙන වෙනදනේ. එනම් පාට පේනවද දන්නේ නැහැ ඔබට. graph එකේ එකක් කළු පාට ඇති වෙනදනේ. එකක් කළු පාට තියෙනවා අනිත් දෙක වර්ණ තියෙනවා. ඔය නිල් පාටක් පේනවද මොකක් හරි ඔකේ? කොයි පැත්තක නිල් පාට? මට නම් පේන්නේ දෙකම කළු පාට. මැදේ කොළ පාටයි Sද Lද? මේ දවස්වල SML කියලා දාලා තියෙන්නේ. ඒකක් දැනගන්න බෑ. වෛද්‍යවරු ඔක හඳුන්වන්නේ ඔන්න ඔය ක්‍රමයට පින්වතුනි. අපි RGB කිව්වට, ඒ කියන්නේ මේ පිළිබඳ පරිශන පවත්වන අය ඔකට RGB කියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්න ඔය කාරණාව පින්වතුනි. RGB තමයි හිතේ පේන්නේ. නමුත් ඕක RGB කියලා ලකුණු කරන්නේ නැහැ පින්වතුනි. ඔහොම SML කියලා දාලා තියෙන්නේ. ඕකේ තියෙන්නේ පින්වතුනි මම නිකන් වචනයක් කියන්නම්. තරංග ආයාමය. කෙටි තරංග ආයාම, මධ්‍ය තරංග ආයාම, දිගු තරංග ආයාම කියලා තමයි ඕක නම් කරලා තියෙන්නේ. ඒ පාර තුනට හරියන්නේ. ඒ වචන ගැන එච්චර හිතන්න එපා. දන්නේ නැති අය අල්ලලා දාන්න. එතකොට එහෙනම් දැන් ඔබට පේනවා සයන් වෙනකොට පින්වතුනි අර තැන් දෙකම උත්තේජනය වෙනවා. හරීම සයන් නම් සමාන ප්‍රමාණයෙන් අර දෙන්නම උත්තේජනය වෙනවා. දැන් සයන් පොඩ්ඩක් අඩු කරන්න ඕන. දැන් අරගේ පොඩි වෙනස්කම් වෙනවා පින්වතුනි. උත්තේජන වල ප්‍රමාණ වල වෙනස්කම් ඇති වෙනවා. අර graph එකේ බලද්දී ඇහි තියෙන ක්‍රමේ ඊට වඩා ටිකක් වෙනස්. අපි ඒක වෙන වෙලාවක කතා කරනවා. ඇහෙන් මේ හිතට පණිවිඩය යන විදිහ. මේ අද ඉතුරු ටික කළාට පස්සේ ඔබට තේරෙයි මොකක්ද කියන්නේ කියලා. මැජෙන්ටා දාන්න. දැන් ඔබට පේනවා ඔය ඇහි අර යට දෙන්න විතරයි උත්තේජනය වෙන වෙලාවට අනිත් එක කළු පාට. ඒ කියන්නේ අනිත් එක උත්තේජනය වෙන්නේ නැහැ. yellow දැම්මහම
උඩ දෙක විතරයි. යට එක්කෙනා උත්තේජනය වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔබට පේනවා පින්විතනේ මේ හිත් කීපයක් එකතු වෙලා තමයි අනික් පාටවල් කියන ඒවා හිතේ හැදෙන්නේ. ඒක හැදෙන්නේ කොහොමද කියන එක අපිට තව ටිකකින් බලාගත්ත හැකියි. මේ හැදෙන විදිහ ගැන. හරි. දැන් අපි යන් කැලෙන්ඩරයක තියෙන ක්‍රමය බලන්න. ඔබගේ ගෙදර තියෙන කැලෙන්ඩරයක් අද ගෙදර ගිහලා කැලෙන්ඩර් ටික ඔක්කොම මක් කරලා දාන්නද? අයින් කරලා දාන්න වෙන්නේ මේක දැක්කට පස්සේ. ඒකයි මම එදා කිව්වේ අපේ printing ශාස්ත්‍රයේ ඉන්න මහතුරු මහ වංචාකාරයෝ ඩොට් ටිකක් ගහලා මක් කරනවද? අපිට රූප පෙන්නනවා. අන්න එහෙම තාක්ෂණයක් තමයි පින්විතනේ CMYK තාක්ෂණය කියලා කියන්නේ. දැන් 4 color තාක්ෂණයේදී පින්විතනේ දැන් ඔබ මේ පැත්ත බලන්න මම ඔබත් එක්ක කතා කරන්නම් වැඩේ වුණාට පස්සේ අපි මේ පැත්ත බලමු. 4 color තාක්ෂණයේදී ඒ රූපයේ පින්විතනේ 4 වතාවක් print කරනවා. ඒ 4 වතාවෙම කරන්නේ පින්විතනේ ඔය අර අපි කිව්වේ CMYK. එතකොට C කිව්වේ cyan, Y කිව්වේ yellow, M කිව්වේ magenta, ඊළඟට K කිව්වේ black. ඇත්තටම ඕකට කළු ඕනේ නෑ වෙනතනේ. කළු වලිනුත් print කරන්නේ හොඳට බලන්න. නැත්තම් ඒ අරකින් print වෙන ටික මදි. කළු මදි. අනිත් ඒවා ඔක්කොම හොඳයි. කළු මදි. ඇහැට උපරිම මොනවද දෙන්නද? අර හිතට ආසම කරන දේ බලන්න දෙන්න පින්වතුනි. තව කළු පාටිනුත් print කරලා තව ටිකක් කළුව දානවා. නැත්තම් ඇත්තටම 3 color ඇති. නමුත් 4 color ගහනවා කළු පාට ටිකක් වැඩිපුර දාලා ඒ ලස්සන අරගෙන දෙන්න. දැන් බලන්න. දැන් අපි cyan ගැන මුලින්ම ඒගොල්ලෝ print කරනවා පින්වතුනි cyan කියන පාට. එතකොට අපි දන්නවා ඔය print කරන්නේ පාටක් නෙමෙයි. අපි ගිය සතියේ කතා කළා කඩේට ගිහිල්ලා මොනවද ඉල්ලන්නේ අපි? cyan දෙන්න කියලා ඉල්ලුවාම එයා පාටක්ද දෙන්නේ? එහෙම නැත්නම් හයිඩ්‍රජන් කාබන් නයිට්‍රජන් ටිකක් දාලා දෙනවද? අන්නේ දෙවෙනි ක්‍රමය. මොකද පාටක් දෙන්න බෑ මුදලාලිට. මුදලාලි ගාව තියෙන්නේ ටින් එක දාලා මොනවද? අර රසායනික සංයෝගයක් තියෙන්නේ පිටත. ඒ රසායනික සංයෝගයට පාටක් නෑ මාත්‍රයක්. අන්නේ රසායනික සංයෝගයද අපි ඔබට පෙන්වුවා ඒ රසායනික සංයෝගය. ඒ රසායනික සංයෝගය තමයි පිටතනි දාලා එවන්නේ. අන්නේ ඒ රසායනික සංයෝගය මේ කොලේ ගාලා තමයි මේ දෙන්නේ. හරිද පුතේ? ඒ රසායනික සංයෝගය තමයි මේ කොලේ ගාලා තියෙන්නේ පිටුතුනේ. දැන් මේක දකින්නකොට ඔබගේ හිතේ මොනව හැදෙනවද? ඔන්න ඔය වර්ණ සටහන් ටික හට ගන්නවා. මේ කිමිකල් ටික දකිද්දී. ඒකට හේතුව තමයි පිටුතුනේ මේ කිමිකල් වලට මෙන්න මේ ආලෝකය උරනවා. මේ ආලෝකයේ කිමිකල් වලට උරලා ටිකක් එයා තියාගෙන ඉතුරු ටික එළියට දානවා. අපි ඊයේත් කතා කළා. අන්නේ එළියට දාන ටිකෙන් සයන් වල නම් මෙන්න මේ දෙන්නව මක් වෙනවද? මේ දෙන්නව උත්තේජන වෙනවා. ඒ උත්තේජන වෙන නිසා තමයි ඔබගේ හිතේ ඔය සයන් කියන වර්ණය හැදිලා තියෙන්නේ. මිසක් ඔය සයන් කියන වර්ණය මේ පෙන්වන්න හදන කොලේ නෑ පින්ගත. එහෙනම් දැන් ඔබ නිකමද හිතන්න ඔන්න ඔය අවබෝධයෙන් ඔබ කැලෙන්ඩරයක් දිහා බලන් ඉන්න පින්ගත. ඇත්තටම ඔබටම හිතෙන්න ඕනේ නැද්ද ඔබට පිස්සු කියලා? හරි මෙහෙම හිතන්න. පින්වතුනි මෙන්න මේ බෝඩ් එකේ තියෙන ලස්සන රූපෙ දිහා බලන් ඉන්න. මේකේ තියෙන ලස්සන රූපෙ දිහා බලන් ඉන්න.
දැන් ඔබ මේකේ තියෙන රූපෙ දිහා බලනවා කියලා මේක දිහා බලන් හිටියොත් පිස්සු නෙමෙයිද? පින්විතනේ ඔබ කැලෙන්ඩරය දිහා බලන්නේත් ඔහොම තමයි. කැලෙන්ඩරෙත් මොකුත් නැහැ සුදු කොලයක් විතරයි තියෙන්නේ පින්විතනේ. ඔබ කිව්වට විශ්වාස කරන්නේ නැහැ. කැලෙන්ඩරයක් කියලා කියන්නේ අර සුදු කොලයක් වෙන්නේ. ඒක සුදුයි කියන්න බෑ. කොලයක්. අපි දැන් සුදු කොලයක් කියමුකෝ. ඒක සුදු කොලයක් වෙන්නේ. ඒක එක පාටක්වත් නැහැ. ඔබ ඔය සුදු කොලයක් දිහා බලාගෙන ඉන්නේ. හරියට මේක දිහා බලන් ඉන්නවා. දැන් ඔබ නිකම්ම හිතන්න මේක දිහා බලන් ඉනකොට ඔබගේ හිතේ චිත්‍ර හැදෙනවා කියලා. ඒ හිතේ මායාවල් හැදෙනවා කියලා. හරියට අඳුන දිහා බලන් ඉන්නවා වගේ. දැන් අඳුන බලන කෙනෙක් අර පහන් දැල්ල හරි මොකක් හරි ඒක දිහා බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? එයා දැන් විස්තර කියනවා. ඔබත් බලනවා. ඔබට පේන්නේ කළු තලියා. නමුත් එයා කියනවා දැන් ඔන්න ගෙදර ගියා. දැන් ඔන්න හනුමන්ත ගෙදර යනවා. අන්න අංජනන් දේවිය අර යනවා. මේ යනවා කියලා. එයාට පේන්නේ එයා කියනවා මේ. ඔබත් කියන්න බලන්න එක. මේ දින හොඳ අඳුනක් බලලා කියන්නේ. මේක බලනකොට ඔබගේ හිතේ මොනවා හරි අඳුනොත් එහෙම ඔබ බලාගෙන ඉඳී පින්වතුනි ඒකදී. ඒ ඇඳෙන රූපේ මේක මත පතනේ වුණොත් එහෙම ඔබට හිතේ ඒක මේකමයි තියෙන්නේ කියලා. ඒකයි මම එදා ඔබට කිව්වේ පින්වතුනි මම මේක ගෑවේ රතු පාට නෙමෙයි. මේ රතු පාට ගාලා නෑ මේක. තාමත් මේ බෝඩ් එක මොකයිද? තාමත් සුදුයි පින්වතුනි. නමුත් ඔබට පේනවා රතු පාට. හේතුව පින්වතුනි මම මේක එක කිමිකල් එකක් ගෑවා. ඒ කිමිකල් එකට කිසි පාටක් නැහැ. ඒ කිමිකල් එකට පුළුවන් පින්වතුනි මෙන්න මේ ආලෝකය උරාගෙන ටිකක් තියාගෙන ටිකක් එළියට දාන්න. අන්නේ දාන ශක්තියට අර ඔබගේ ඇහි තියෙන රතු පාට පෙන්눔 කරන සෛලේ උත්තේජනය වෙනවා. ඒක නිසා හිතේ රතු පාට කියන එක හැදෙනවන්නේ එහෙමයි පින්වතුනි ඔබට මේක පේන්නේ. නැත්තම් මේ බෝඩ් එක තාම සුදුයි. ඔබ කැලෙන්ඩරය දිහා බලන් ඉන්නවා කියලා කියන්නේ පින්වතුනි ඇත්තටම සුදු පාට කොලයක් දිහා බලාගෙන හිතේ ඇඳලා තියෙන මායාව දිහා බලන් ඉන්නේ ඔය. මායාවක් කියන්න බෑ හිතේ ඇඳලා තියෙන රූපේ දිහා බලාගෙන ඉන්නේ පින්වතුනි. තාමත් කැලෙන්ඩරය සුදු පාටයි. අන්න ඒක හොඳට ඔලුවට ගන්න පළවෙනි කොට. දැන් බලන්න පින්වතුනි මේ සයන් කියලා අපි print කරද්දී අපිට පේන්න තියෙන්නේ මොකද්ද කියලා? දැන් ඔය තියෙන්නේ වන් කලර් නේ පින්වතුනි. සයන් විතරක් print කරලා තියෙනවා. දැන් ඔබට පේනව නේද පින්වතුනි ඒ තනි පාටක් ගහලා තියෙනවා. ඒකත් තනිකරම පාට නේද ඒකේ තියෙන්නේ පින්වතුනි. නමුත් ඔය තනිකරම ඕකේ පාට ගාලා නෑ පින්වතුනි. ඔය අපිට පේන්නේ ඩොට්. ඕකේ තියෙන්නේ ඩොට් ටික. දැන් ඔබට පේයි ඒක. ඔය බලන්න අර ෆෝන් එක ඇතුලෙන් බලන්න. ඔය තියෙන. පේනවනේ මේ printing කරන මහත්තුරු කරන මායාව. ඔය තියෙන්නේ පින්වතුනි අර ඇඳලා තියෙන පින්තූරේ ඔන්න ඔහමයි තියෙන්නේ. අන්න අර මේ තරුණ පුතාලත් ඉන්නේ කියන්න අර නෝනගේ ඔළුවට අල්ලන්න ඕනේ. නෝනගේ ඔකට හරි කමන්නේ. පාට වැදිලා තියෙන දැනන අර. ඇහැ නේද? ඔය තියෙන දැක්කද නෝනගේ ඇහැ? නමුත් ඔබට පේන්නේ පින්වතුනි ඕක තනිකරම පාට ගාලා වගේ නේද? නමුත් පින්වතුනි print වෙන්නේ ඔන්න ඔහමයි. මොකද පින්වතුනි මේ හිත එකින් එක අල්ලන්නේ. මේ හිත කියන්නේ පින්වතුනි එක පදාසයක් නෙමෙයි. හිත කියන්නේ එකක් ගානේ හැදෙන එක. ඒකට ආලෝක කිරණයක් ගානේ හිත හැදෙන්න ඕනේ. එහෙනම් ඒකට ඔය පොඩි ඩොට් එක තිබ්බත් ඇති පින්වතුනි. ඩොට් එක ගානේ ඇතුළට අරගෙන පාට හදාගෙන ඒ ටික එකතු කරන්න පුළුවන් හැකියාවක් හිතට තියෙනවා. ඒක නිසා තමයි ඔබට අර රූපේ බැලුවට පස්සේ පේන්නේ මොකක් කියලාද? මේක සම්පූර්ණ එකක් විදියට. නමුත් print කරන්නේ ඔන්න ඔය විදියට පේනවා.
ඔන්න දැන් සයන් print කළා. අපි ඔය ඇහැම තව මොකක් හරි බලන්න තව එකක් ගන්න. ඔන්න දැන් සයන් print කළා. ඊට පස්සේ බලමු. දැන් ඒ සයන් විතරයි. දැන් මේ තියෙන්නේ මැජෙන්ටා විතරයි. කලින් තිබ්බේ සයන් විතරයි. දැන් තියෙන්නේ මැජෙන්ටා විතරයි. ඒකත් කොහොමද තියෙන්නේ වෙනසනේ? ඩොට් තියෙන. නමුත් ඔබට පේනවද ඩොට්? නෑ. ඔබට හැබැයි තියෙන්නේ මොකක්ද ඇත්තටම කියන්නේ? අර කෙමිකල් එක ගාලා තියෙන්නේ ඇත්තටම කොහොමද? ඩොට් විදිහටද? එහෙම නැත්නම් එකම විදිහටද? ඩොට් විදිහට ගාලා තියෙන්නේ. කොහොමත් ඕකේ පාට නෑනේ. ඕකේ සයන් තියෙනවද? නෑ. ඕකේ මැජෙන්ටා තියෙනවද? නෑ. ඕකේ තියෙන්නේ මොනවද? ඕකේ තියෙන කෙමිකල් එක. මැජෙන්ටා කියන්නේ කෙමිකල් එකක් නෙමෙයි. ඒ කෙමිකල් එක ඔය තියෙන්නේ. ඒ කෙමිකල් එක ගාලා තියෙන්නේ ඩොට් විදියටද එහෙම නැත්නම් එක පින්සලකින් ගාලාද? ඩොට් විදියට ගාලා තියෙන්නේ. හරි. ඔන්න දැන් මැජෙන්ටා. ඔය දෙක දැන් ඔන්න වෙන වෙනම තිබිච්ච එක. දැන් ඔය දෙක එකට ගහමු. මේ දෙන්නේ ෆින්ගර්ස්නේ ඒ දෙන්නම එකට print කරලා දැන් තියෙන්නේ. මුලින්ම සයන් ගැහුවා ඊට පස්සේ මැජෙන්ටා ගැහුවා. ඔය තියෙන්නේ. දැන් බලන්න. දැන් පාට જાති කීයක් පේනවද ඔබට? බලලා කියන්න පාට જાති කීයක් පේනවද? දෙකක් පේනවා. මොනවද ඒ? සයන් පේනවා, මැජෙන්ටා පේනවා. ඒ පේන ඔක්කොම මොනවද? ඩොට්ස්. ඔය පොඩි රූප කෑලි, ෆොටෝ කෑලි පොත් අස්සේ තියාගෙන මහා ආස්වාදයක් විඳින තරුණ දරුවනේ බලාපියව. ඔච්චර ඕන්නම් ඩොට් එකක් තියලා දෙන්න. ඩොට් වලට නම් ආස. ඉතින් ඩොට් එකක් තියලා දෙන්න. ඒකයි පින්වතුනි කාමයේ ජනිත කරගන්න දේවල් තියනව නම් කමක් නැහැ ජනිත කරගත්තට. මුලාවනේ. ඒකයි කියන්නේ. කාම වස්තු තියනව නම් විඳපල්ලා පුතේ. මුලාවේ ඉන්න හින්දායි මුදවන්න හදන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා දිනවා කාම වස්තු නෑ මේ ලෝකේ කියලා. ඒක අපිට තේරිලා තියෙනවා. ඒක නිසා අපි නිදහස් වෙලා ඉන්නවා. ඇයි අපි කාමයේ හොයන්නේ නැත්තේ පින්වද? ඇයි අපි කාමයේ හොයන්නේ නැත්තේ? කාම වස්තු නැති නිසා. ස්ත්‍රියව කියන්නේ කාම වස්තුවක්ද? පුරුෂයා කියන්නේ කාම වස්තුවක්ද? එහෙම හිතාගෙන ඉන්නවා මිනිස්සු පින්වද. ඔබට යම් දවසක තේරුණා නම් කාම වස්තු කියලා જાතියක් ලෝකේ නැහැ කියලා. ඕක හොයන එක නතර කරනවා. ඔන්න ඕක හම් වෙනකන් තමයි කාම වස්තු ඔය යන්නේ ඒකට. බල්ලෝ බලලාගේ ඉඳලම මොකද කරන්නේ? කාම වස්තු තියනවා කියලා දැනගෙන ඒවා පස්සේ යනවා. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ කෙනෙකුට පින්වතුනි ඒ උතුම් සද්ධර්මයේ හරහා මොකද වෙන්නේ? ඒ මහා තේර පරම්පරාවේ රැකවරණය ලැබෙනවා. ඔබට අන්නේ රැකවරණයයි මේ දෙන්න හදන්නේ පින්වතුනි. තේරුම් ගන්න. කාම වස්තු තියනවා නම් යන්න. නැති නිසායි කියන්නේ. අපරාධයක් ඔය කරන්නේ. හිතේ ඇඳෙන මායාවක් තියෙන්නේ. පේනවනේ මායාව. ඔය ඉන්නේ ගැල්ලමයා. අර ගන්න කොච්චර ලස්සන ඇස් දෙකද? ඔය තියෙන ඇස් දෙක. හරි. දැන් අපි යන් ඔන්න තව එකක් පෙන්වන්න අර යට තියෙන ටික රතට හුරු එක පෙන්වන්න මේ කේක් එකක්ද ඒ තියෙන්නේ? නේ? කේක. අන්න ඒකේ රතු පාට හරිය පොඩ්ඩක් පෙන්වන්න. දැන් බලන්න ඒකේ රතු පාට වැඩි පෙන්වන්නේ. ඒකේ නිල් පාට අඩුයි රතු පාට වැඩි. අර නිල් පාට හරියකට ගිහිල්ලා පෙන්වන්න. ඒක නම් පේන්නේ නැහැ කැමරාවට වැහෙනවා. අර උඩ එකට යන්න. අර පඩි පෙලක් වගේ තියෙන්නේ.
අර තියෙන. දැන් ඒකේ මොනවද වැඩි පින්වතුනි? දැන් ඒකේ සයින් වැඩි. හැබැයි ඩොට්ස් තියෙන්නේ. හරි. අපි යන් දැන් කොළ මේ කහ පාට. දැන් මේ තියෙන්නේ තනිකරම කහ ගාපු එක. ඒ කියන්නේ පින්වතුනි ඒ ඇහි මොන ඩොට් තියෙන්නත් ඕනේද? කහ පාට ඩොට්ස් තියෙනවා. අපිට අන්තිමට එක පාටක් විදිහට පෙවුනට පින්වතුනි ඒකේ තියෙනවා කහ පාට ඩොට් තියෙනවා, සයන් ඩොට් තියෙනවා, මැජෙන්ටා ඩොට් තියෙනවා. අපි ඊළඟ එකේදී බලාගත්තා. එහෙනම් කහ පාටත් ඔන්න දැක්කා. යන් තුනමට මම ඔබට කිව්වේ පින්වතුනි අපේ ස්වාමින් වහන්සේ නමකගේ තාත්තා ප්‍රින්ටිං කෝපරේෂන් එකේ වැඩ කළා. එතුමා මිය පරලෝ ගියා. නමුත් එතුමාගේ ඥානය එතුමා පාවිච්චි කරපු උපකරණ ඒ ඔක්කොම එතුමා හරහා සාසනයට ලැබුණා. ඔබට මේ දේවල් පෙන්වන්න. මේ තියෙන පින්වතුනි දැන් පාට තුනම ගහලා CMY කියන පාට තුනම print කරලා ඔය තියෙන්නේ. දැන් බලන්න ඇහැද ඔය? ඇහ. ඔය බලන්න ඇහැ. තවත් මොනවද පේන්නේ? ඩොට්ස් පේන්නේ. ඔබට ඩොට්ස් දාලා දැන් තුනක් පේනවා ඇති. CMY කියන ඩොට්ස් තුනම පේනවා ඇති මේකට. අතන මැද සුදු පේන්නේ නැද්ද ඔබට? සුදු පේනවා. රතු එකට ගිහලා පෙන්නන්න. දැන් මම රතු එකක වැඩිපුර තියෙන්නේ මොනවද කියලා බලන්න. දැන් ඔබට රතු පාට පේනකොට ඒකේ වැඩිපුරම තියෙන්නේ රතු. හැබැයි රතු විතරක් නෙමෙයි. අනිත් ඒවත් පොඩ තියෙනවා. එහෙම නැත්නම් තනි රතු විතරයි. චෙරි ගෙඩිය අර මැජෙන්ටා පාටට තමයි එන්නේ එහෙම නැති වුණොත්. නමුත් චෙරි ගෙඩිය ඇත්ත පාට ගන්න නම් අනික් පාටත් පොඩ තියෙන්න ඕනේ. අන්න එහෙම තමයි ඔය තියෙන්නේ. දැන් ඔය 3 color කියන එක පින්වතුනි හොඳටම ඇති වැඩේට. නමුත් අර බලන්න අර නෝනාගේ කොණ්ඩේ එහෙම කළු මදි නේද? ඒ කියන්නේ මේ මිනිසුන්ට මේක මදි. ඒක නිසා ආයි අලුතෙන්ම මොකක් කරනවද? අලුතෙන්ම මැෂින් එක රන් කරනවා පින්වතුනි අර කළු පොඩ්ඩක් දාන්න. ඔය තියෙන්නේ තනි කළු. දැන් ඔබ කළු සුදු ගත්තත් වෙන ඔය තියෙන කළු සුදු එකක් නෙවෙයි. ඔය තියෙන කළු සුදු චිත්‍ර. නමුත් ඔබට කවදාකවත් වෙන්නේ ඔහොම ඩොට්ස් පේන්නේ නැහැ. පේන්නේ එකක් වගේ. නමුත් ඔබ හොඳටම දන්නවා ඇහැට ඕවා යන්නේ මොකක් විදිහටද? ඔය ඩොට්ස් හැදෙන විදිහට තමයි යන්නේ මේ. අපිට මොකක් පෙවුනත් ආලෝක කිරණයක් එන්නේ එතන ඉඳලානේ. මම මේ කියන කාරණා වැටහෙනවද මේකදනේ? ආලෝක කිරණයක් එන්නේ අර තියෙන ඩොට් එකේ ඉඳලා. ඒ ඩොට් එකට පාටක් නැහැ. ඒ ඩොට් එකේ කිමිකල් එක තියෙනවනේ. කිමිකල් ඩොට් එකක් තියෙන්නේ ෆින්ගර්. අන්නේ කිමිකල් ඩොට් එකේ ඉඳලා තමයි ආලෝක කිරණය එන්නේ. ඒකට අනුව තමයි ඇහි තියෙන සෛල උත්තේජනය වෙන්නේ. එහෙනම් මේ වර්ණ සටහන් හදන්නේ ඩොට්ස් වලින්. විසක් සමස්ත රූපෙන් නෙමෙයි. නමුත් ඔබට පේනවා මොකද්ද? සමස්ත රූපයක්. දැන් බලමු ලස්සන මේක. දැන් කොන්නේ හොඳයි නේද? අර කළු පාට පොඩ්ඩකුත් වැටුණා. ඔය තියෙන්නේ නැහැ. අර බලාගෙන කිව්වේ ඔයාගේ ඇස් දෙක හරි ලස්සනයි කියලා. ඔය තියෙන්නේ ඒක.
ඒක තියනවා නේද පිටින් ඔක්කොම වගේ පාට ටික. අර කහ පාට පිඟානට පොඩ්ඩක් අරන් ඉන්න කහ වැඩි හරියට. දැන් මම ඒක කහ විතරක් නෙමෙයි තියෙන්නේ. තව පාට ඩොට්ස් දාලා තියෙන්නේ මේකට. දැන් බලන්න ඕක පොඩ්ඩක් ලා කරන්න ඕන නම්. අර යන්න අර නළලට. ඔබ වෙනස ඔබ දකින්න වෙනස කියන්න මේකදනේ. තද පාටට යනකොට වෙනසකුයි ලා පාටට යනකොට වෙනස. ඔය ඉස්සර ලා පාට බලන්න. දැක්කද? දැන් තද පාටකට අර යන්න කොට. මොකද්ද ඔබ දකින්න වෙනස? මොකද්ද වෙනස? ඩොට් අතර මොකද්ද? පරතරය එක. ඒකයි කිව්වේ මායාවක් ඔය පෙන්වන්නේ මේකද. printing machine එකක ලා පාට ගහන්න බෑනේ පිටුනේ රෝලක් නේ උඩින් යන්නේ. මොකද ඒක නතර කරලා ලා පාට තැන පොඩ්ඩක් පීදාන මේ. රෝලේ තීන්ත ගෑවිලා රෝල ඒක උඩින් යනවා. ලා එකක් ගහනවා කියලා ගහන්න බෑනේ. අන්න ඒක නිසා පිටුනේ මේ තාක්ෂණය පාවිච්චි කරනවා ඔබට ලා පාටක් පෙන්වන්න. සුදු පාට ටිකක් එක්ක දානවා පිටුනේ. සුදු පාට ටිකක් එක්ක දාන්න නම් මැෂින් එකට සුදු පාට දානවා නෙමෙයි කරන්නේ. ඩොට් අතර පරතරය වැඩි කරනවා. ඒකයි පිටුනේ ඔය මායාවල් පේන්නේ. ඩොට් අතර පරතරය වැඩි. දැන් අපිට ඕනේ රෝස පාට ගන්න කියලා. රතු පාට තියෙනවා. අපිට ඕනේ රෝස පාට ගන්න. මොකද්ද කරන්නේ? රතු පාට ඩොට් අතර පරතරය පොඩ්ඩක් වැඩි කරනවා. ඒ පරතරය පොඩ්ඩක් වැඩි කරපු ගමන් මොකද වෙන්නේ? දැන් හිතට පේන්නේ රෝස පාට. ඉතින් රෝස පාට කියලා පාටක් තියෙනවද මේක? රතු පාටම තමයි මේ පේන්නේ. මොකක් එක්කද? සුදු පාටත් එක්ක. එහෙනම් හිතට රතු පහළ වෙනවා හිතේ. හිතේ සුදු පහළ වෙනවා. ඔය දෙන්න එකතු වෙලා රෝස පාටක් හැංගෙනවා. මොකද මේ පේන්නේ මට? බලන්න රෝස පාට. රෝස පාට කියලා මොකද්ද පින්ගදනේ තියෙන්නේ? රතු පාට ඩොට් අතරේ සුදු පාට හිඩස් තියෙනවා. ඔය රෝස පාට තව තද කරන්න ඕන නම් මොකද්ද ගන්න? තද රෝස පාට ගන්න. ඔය ඩොට් පොඩ්ඩක් තව ලං කරනවා. තව ලා කරන්න ඕන නම් ඔය ඩොට් පොඩ්ඩක් තව ඈත් කරනවා. ඔන්නෝක තමයි පින්ගදනේ කැලෙන්ඩර් මායාව. විද්‍යාඥයෝ මේ තාක්ෂණය හදලා තියෙන්නේ පින්ගදනේ ඇහැට රූප පේන්න. يعني ඇහැ හරහා හිතේ රූප ඇඳෙන ක්‍රමයට මේක හදලා තියෙන්නේ. ඇහැ රැවටෙනවා නම් හරි. ඒ දක්වා තාක්ෂණය දිනු කරලා තියෙනවා. ඔය මොන පාටද? තද රෝස පාට. ඔය තද රෝස පාට වෙලා තියෙන්නේ ලං කරලා තියෙන්නේ. ඔය වගේ පින්ගදනේ හැම එකක්ම එහෙමයි. පාටක් ඕනෙම පාටක් ලා කරන්න ඕන නම් ඩොට් අතර පරතරය වැඩි කරපු ගමන් ඔබට පාට ලා පාටට පේනවා. ඕකයි ක්‍රමය. පින්සිත්. එතරම් නේ තිබ්බේ. දැන් ඔබට තියෙනවද ගෙදර ගිහලා කැලෙන්ඩරේ දිහා බලාගෙන ඉන්න? සත්‍ය අවබෝධ කරන්න පින්ගද. ඔය පේන දේවල් වෙන විදිය ගැන හොඳට අධ්‍යයනය කරන්න. මේ ඔබට මේ ප්‍රායෝගිකව මේ දේවල් කියලා දෙන්නේ මොකටවත් නෙමෙයි.
ඔබට මෙහෙ එනකල් ඔබේ ගෙදර තියෙන දෙයක් දිහා බලාගෙන ඔය ගමනේ යන්න පිංගත. නිවන් දකින්න කැලෙන්ඩරයක් දිහා බලාගෙනත් පුළුවන්. ඒකයි අපි ඔබට එදා ඉඳලා කියන්නේ කොස් කොලෙන් දෙල් කොලෙන් නිවන් දකින්න පුළුවන්. කොස් කොලෙන් දෙල් කොලෙන් උනත් නිවන් දකින්න පුළුවන් නිවන අවබෝධ කරගත්තා. නිවන විග්‍රහ කරලා දෙන්න පුළුවන් කොස් කොලේ දෙල් කොලේ අරගෙන පිංගත. ඔබ හොඳට දකින්න පිංගතුනි මේ හිත හැදෙන හැටි එතකොට. ඒතර ඔබ දැක්ක ඔය ඔක්කොගෙම ඩොට්ස් තියෙන්නේ. ඒක තමයි විශේෂයෙන් පෙන්වන්න ඕනේකම තිබෙන්නේ. ඩොට්ස් තියෙන්නේ. දැන් මම මෙහෙම මේ ළඟ ඩොට්ස් තිබ්බොත් එහෙම පිංගතුනි ගොඩක්. මේ ළඟ ඉන්න අයට පෙයි රතු පාට ඩොට්ස්. මට මෙච්චර එහෙම තියන්න බෑ මේක ගොඩාක් කුඩා වෙන්න ඕනේ. මතකයිනේ. මිලිමීටර් 0.3ක් තමයි පික්සල් එකක තියෙන දිග පළල තිබුණේ. ඒතර මේ ඩොට්ස් ඊටත් වඩා ගොඩක් පොඩි ඒවා පිංගතුනි. එතකොට මෙහෙම ඇඳලා පස්සේ පිංගුතුනි සමහරට පිටිපස්ස ඇයට යන්තම් රෝස පාටක් පේනවා ඇති දැන්ට. පිටිපස්සේ ඉන්න අයට. නමුත් ඔබ හොඳටම දන්නවා පිංගුතුනි දැන් මේ මේක ටික ලොකු කරලා අඳින්න. දැන් ඕකක් අපි ලොකු කරලා ඇඳොත් එහෙම ඔන්න ඔහොම එකක් තියෙන්නේ. එතකොට ඔබ දන්නවා දැන් අරකේ විදිහට නම් ඔබට පේන්නේ තනිකර මොන පාටද? රතු පාට. අරකේ විදිහට නම්. එහෙම නැත්නම් අපි රෝස පාට කියලා සුදුත් පේන නිසා තනිකරම පේන්නේ රෝස පාට. නමුත් ඔබ දන්නව නේද? මෙන්න මේකෙන් එන්නේ. මම මේ අඳින මෙන්න මෙයා කියන මැද තියෙන්නේ. මෙයාගෙන් එන ආලෝකයට උත්තේජනය වෙන්නේ රෝස පාට හැදෙන සෛලයේද? එහෙම සෛලයක් තියෙනවද? රෝස පාට හැදෙන? නැහැ. ඒදෙනින් මෙයාගෙන් උත්තේජනය වෙනවට රතු පාට හැදෙන එක. ඉතින් රතු පාට හැදෙන එක උත්තේජනය වුණොත් රතු පාට හැදෙනවා. පින්වතුනි නැත්තම් හැදෙන්නේ නැහැ. ඒකේ වැඩේ තියෙන්නේ පින්වතුනි on off. වෙනවා එහෙම නැත්තම් නැහැ. එක්ක රතු on වෙනවා නැත්තම් රතු on වෙන්නේ නැහැ. රතු භාගයට on වෙනවා එහෙම ඒවා නැහැ පින්වතුනි. එක්ක on එක්ක off. එහෙනම් ඔබට මේක පේන්නේ පින්වතුනි තනි රතු ඩොට් එක. ඔබ මේක රෝස පාටට පෙවුනට ඒ අන්තිම ඵලය මේ රෝස පාටයි කියලා ඔබට පේන්නේ අන්තිම ඵලය. නමුත් එකින් එක ගත්තොත් මොකද්ද වෙන්නේ? මෙන්න මේක පේනවා පින්වතුනි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන සුදු පාට ටික පේනවා. මේක මේ ඩොට් එක පේනවා. මේ ඩොට් එක පේනවා. මේ සුදු පාට ටික පේනවා. මේ ඩොට් එක පේනවා. මේ සුදු පාට ටික. මෙන්න මෙහෙම පින්වතුනි හිත එකින් එක හැදිලා ඒ හැදෙන ස්පීඩ් එකට පින්වතුනි ඒවා ස්කන්ධ වෙවි මක් වෙන්න ගන්නවද? අර වර්ණ සටහන් ඔක්කොම හැදෙන්න පටන් ගන්නවා. ඔන්න ඔහොමයි පින්වතුනි ඔබට ඔය තියෙන දේදුණු වර්ණ ඔක්කොම පේන්නේ. මේ තාක්ෂණ ඔක්කොම හදලා තියෙන්නේ මිනිස්සයාට. හෙවත් සත්වයාට කාට හරි. ඒ කියන්නේ හිතක් තියෙනවා නම්. හිතක් තියෙන අයට විතරයි මේවා පාවිච්චි කරන්න පුළුවන්. පින්වතුනි අනිත් කිසිම කෙනෙකුට මේවා පාවිච්චි කරන්න බෑ. අනිත් උපකරණ හැම එකටම පින්වතුනි මේ ඔක්කොම ශක්තිය විතරයි. වර්ණ පේන්නේ හිත වලට විතරයි. එතකොට හිතට අර වර්ණ පෙන්න ගන්න පින්වතුනි මේවා දාලා තිනවා. දැන් වෙලාව මැද නිසා නැත්තම් ඇයි මෙහෙම ඩොට් දාලා තියෙන්නේ කියලා දෙන්න තිබුණා. ඇයි කලවම් කරන්නේ නැත්තේ කියලා. අපි ඒක වෙන දවසක් ගමු. වෙලාව නැති නිසා අද ඒ ටික කියලා දෙන්න. මෙහෙම ඩොට් දාලා බලනකොට පින්වතුනි ඔබට පාට පේනවා නම් ප්‍රශ්නයක් නැහැ නේද? මෙහෙම ඩොට් තියෙද්දි ඔබට රෝස පාට පේනවා නම් මේකෙම රෝස ගන්න ඕනේ නැහනේ. ඔබට රෝස පාට බලන්න ඕන නම් ඒකේ රෝස පාට හිතේ හැදුණා නම් ඇති නේද? අන්න ඒක තමයි මේ විද්‍යාඥයෝ කරලා තියෙන්නේ.
ඔබට රෝස පාට පේනකම් මේ ටික ලං කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබව ඉස්සරහින් තියලා දැන් කොහමද? ඔබ කියන රතු ඩොට්. දැන් කොහමද? රතු ඩොට්. දැන් කොහමද? රතු ඩොට්. දැන් කොහමද? ලා රෝස කියනවා. මදි රෝස මදි කියනවා. මොකද කරන්නේ? තව පොඩ්ඩක් ලං කරනවා. දැන් කොහමද? දැන් ඔන්න තව පොඩ්ඩක් තද වුණා කියනවා. දැන් ඔබට රෝස තමයි පේන්නේ. නමුත් පොඩ්ඩක් දැන් තදට පේනවා. තව ටිකක් ගිහිල්ලා අන්න හරි කියලා ඔබ කියනවා. එහෙනම් ඒ දක්වා මේක මක් කරලා තියෙන්නේ? ලං කරලා. තව දුරටත් ලං කළොත් එහෙනම් මොකද වෙන්නේ? ඊට පස්සේ ඔබ කියනවා දැන් රෝස නෙමෙයිනේ. දැන් රතුනේ පේන්නේ කියලා. ඉතින් හිතට රූපේ හැදෙනවා නම් ඇත්තටම ඒකනේ කැලෙන්ඩර් එකකින් ඕනේ. ඒකයි පිටින් ඔබ බිත්තියේ මායාවක් ගහගෙන ඔන්නේ මායාව අඳුන ගන්න උත්සාහ කරන්න. ඉස්සෙල්ලාම අද ඔබ ඒකයි මේවා නිකන් පරිේශන වගේ කරන්න පිටින්. ඔබ ගෙදර ගිහිල්ලා බලන්න හිතක් නැති කෙනෙකුට පේන විදිහ. මොකද තියෙන්නේ? නැත්නම් හිතන්නේ නැත්නම් මොකම පේන්නේ නැහැ. අපි සුදු කියන එක පාටක් නෙමෙයි කියලා ගමුකෝ. එතකොට මොකද වෙන්නේ? හිතක් නැති කෙනෙකුට පේන විදිය. ගේ පුරාම සුදු පාට බෝඩ් එල්ලලා. ඒක ලස්සන ගහලා තියෙනව නේද? එක පින්තූර ගහලා තියෙනවා. එතකොට ගේ පුරාම සුදු පාට බෝඩ් එල්ලලා. ඔන්න හිතක් නැති කෙනා. ඊට පස්සේ ඔබ කැලෙන්ඩරේ ගාවට ගිහිල්ලා දකින්න පින්තුනේ. ඔබට අර ඩොට්ස් දකින්න බෑ පින්තුනේ. ඒක අර මේ සරල අන්වීක්ෂයකින් දකින්න ඕනේ. ඒ තරම් කුඩායි ඒක. නමුත් මතක තියාගන්න ඒක අපිටයි කුඩා. ආලෝක කිරණ වලට කුඩා නෑ. ආලෝක කිරණයක් එන්නේ ඒකේ ඉඳලා. ඒ ඩොට් එකේ ඉඳලා. එතකොට එහෙනම් ඔබ කැලෙන්ඩරේ දිහාගෙන දකින්න ඔය කැලෙන්ඩරේ මොකුත් නැති බව. ඕකේ තියෙන ඩොට්ස් වලින් හිත හැදිලා ඒ හිත එකතු වෙවි වර්ණ සටහන් පෙන්වන හැටි. අන්න එහෙම තමයි පින්වතුනි ඔබ මේ මුළු ලෝකෙම දකින්නේ. මේ වගේම තමයි ඔය හංකඩෙත්. ඉතින් මේ වමනේ මේකප් කියලා මොනවද ගන්න? මේකප් කියලා ගන්නෙත් පින්වතුනි දැන් ඔබ මේකප් එකක් ගන්නවද කවදක්වත් අනිත් අයට පේන්නේ නැති. එන බුද්ධිමතුන්ට විතරක් පේන්නේ වගේ. එහෙම මේකප් ගන්නවද? නෑනේ. ඔබ කවදාවත් අනිත් අයට පේන්නේ නැති මේකප් ගන්න නෑ නේද? එහෙනම් හිතකට වර්ණ සටහනක් පෙන්නන මේකප් එකක් තමයි ගන්නෙ. මේකප් මම කියන වර්ණක ගාන මේකප් වල. එහෙනම් මේ වර්ණකේ ගාන්නේ පින්විතනේ තව හිතකට රූපයක් පේන්න. ඒකම තමයි ප්‍රින්ටිං කරන මහතුරුවේ කොලේ ගාලා දෙන්නේ. චිත්‍ර අඳින මහත්තයෙකුට කියන්න ඔබගේ මේකප් සෙට් එක දීලා මෙන්න මේකෙන් චිත්‍රයක් ඇඳලා දෙන්න කියලා. ඇඳලා දෙයි. ඉතින් ඒ කොලේ ගෑව වගේම තමයි ඔබගේ මූණේ ගැහැමත් මේක. මේකප් කරනවා කියලා කියන්නේ තනිකරම පිටුදින් මූණ චිත්‍රයක් කරනවා. ඒ ඔක්කොම හොඳයි වෙනදෙනි. අනේ අර මේකප් කරපු මිනිස්සයාට හිතෙනවනේ මේ මගේ මූණ කියලා. අර බලන් ඉන්න ගොන්තරියට නම් හිතුණත් කමක් නැහැ. මොකද ඒක ඔරිජිනල් එක දැකලා නැත්තම්. මේ නෝනලා ඇත්තටම කියන්නේ. ඔබ මූණ මේකප් කරගෙන යනකොට ඔබට හිතෙන්නේ නැද්ද ඒක ඔබගේ මූණ කියලා? ඒ කියන්නේ කැලෙන්ඩරේ කන්නඩි ඉස්සරහට ගියාම ඔබට හිතෙන්නේ නැද්ද මේ ඔබගේ මූණ කියලා? අනේ ඇයි පින්වතුනි එහෙම වෙන්නේ? ඔබ නිකන් කල්පනා කරලා බලන්න. ඒ තරමට මුලා වෙනවා. මේකප් කරන්න එපාද? ඒක ඔබ කරගන්න. ඔබ ලස්සනට ඉන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ලස්සනට ඉන්න මේකප් ගෑවම නම් එහෙම ඉන්න. මොනවාද පැපොල් තියාගත්තාම නම් එහෙම ඉන්න ඕනේ විදිහක් කරගන්න. හැබැයි මේ හිතන්න වැඩේ හිතන්න පිටින්. මේ දහම හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ ඔබ ඕවෙන් නිදහස් වෙනවා. ඔය වෙනුවෙන් දාපු කාලේ අපරාධ කියලා ඔබට හිතේ දවසේ. එතකන් කරන්න.
බලෙන් කිසි දෙයක් නතර කරන්න එපා. එතකන් කරන්න. ඔබ අද මේනකොට ඔබ හම්බ කරපු සල්ලි වලින් 20%ක් ඕකට කැප කරලා තියෙනවා. එහෙමයි හිතන්නේ මේ නෝනලා ඔක්කොම පිළිගන්න ඕනේ. වැඩි හරියක් දෙනා පිළිගන්නවා. අඩුම තරමේ 100%. මොකද ඔය හරි ගණන් නේද? මොකද මූණේනේ ගන්න වෙන්නේ. පිටියේ ගන්න සමර පැකට් එකක් ගේනවා වගේද? මං ගිහි කාලේ පින්විතනේ ඔය සම්බන්ධව කෝස් එකක් කළා. ඒකෙන් තමයි මම දන්නවා කොච්චර ගණන්ද කියලා. ලෝකෙ හල්ලන්න ඕන උනානේ ඔය පැත්තේ ව්‍යාපාරවල. ගිනි ගණන් පින්. ඔබ ගිනි ගණන් නැත්නම් ඔබ පාවිච්චි කරනවා පාවිච්චි කරන්න එපා. ගිනි ගණන්නේ. නමුත් හිතෙනවනේ වෙනතුනි කරන්න. හේතුව අවබෝධයක් නැතිකම. ඒක අවබෝධයටපත් වෙනකම් කරන්න වෙනතුනි. හිතට වද දෙන්න එපා. හැබැයි අවබෝධයටපත් වෙනකම් පව් කරන්න එපා. එහෙම කියලා. මොකද පව නිවනට හානියි. නමුත් මේකප් කරන එක නිවනට හානි නෑ. අවබෝධයටපත් වෙනකම් කරන්න වෙනතුනි. නමුත් ඉක්මනට අවබෝධ කරන්න මොකද අපරාධේ. ලොකු ධන නාස්තිය. ඔබගේ ශ්‍රමයේ නාස්තිය. කාලය ගොඩාක් නාස්ති කරනවා. අර අනගාരികා මහත්මියලා දිහා බලන්න. කැත කවුද ඉන්නේ කියලා. හරි ප්‍රියකරු මිනිස්සුනේ. හේතුව සතුටින් ඉන්න නිසා. ඒකට 아무තෙන් මේකක් පුලන්න ඕනේ නැහැ. නමුත් ඔබගේ ජීවිතේ ඔබට හිතෙනවා පින්වතුනි එහෙම හිටියාම තමයි ලස්සන කියලා. ඉතින් ඒක නේ ගැටලුවක් නෑ. අපි ඒකට මොකක් කියන්නේ නැහැ. නමුත් ඔබ අවබෝධයටපත් වුණාට පස්සේ ඒ කාලය සම්පූර්ණයෙන්ම ඉතුරුයි. අර අනගාരികා මහත්මියන්නේ. ඔය ලොකු මහත්මියලා ඉන්නේ. ඔය ලොකු තැන්වල වැඩ කරපු අය වෙනද. අඩුම තරමේ පැය භාගයක් ඉන්නේ නැති නේද කන්නඩි ඉස්සරහ හැමදාම උදේට. පැය භාගේවා ගැනලා බලන්න දවසකට පැය භාගය ගානේ. කොච්චර කාලයක්ද කියලා. අද ඒ ඔක්කොම ඉතුරු ඉන්නේ එතුමියලට. සතුටින් ඉන්නේ. නැත්තම් අපෙන් අහනෝනේ අපි පොඩ්ඩක් විතර මේකප් කරගත්තට කමක් නැද්ද කියලා. අහලා නැහැනේ තාම මේ වෙනකන්. ඒකයි මම ඔබට කියන්නේ. මම ඔබට පෙන්වන්නේ පින්විතනේ ඔබෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඔබට වෛර කරන්න එපා. ඒවා කරන අයට දොස් කියන්නත් එපා. සහ ඔබ සමාජයට යනකොට ඒවා පාවිච්චි කරන් යන්න ඕන ඔබ රහත් උනත් පාවිච්චි කරගෙන යන්න. සමාජයේ ඉන්න විදිහට ඉන්න පින්විත. ඒ කිසිම දෙයක් බාධා කරගන්න එපා. ඔබ ට්‍රිප් යනවා නම් ඔබ ට්‍රිප් යන්න පින්විත. දහම අවබෝධ කරගන්න. ඔබ දහම අවබෝධ කරලා තියෙන නමුත් දරුවන්ට ට්‍රිප් යන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? ට්‍රිප් යන්න පින්විත. ඒකට ලැජ්ජ වෙන්න එපා. අනේ ගුරු හාමුදුරුවෝ දැනගත්තොත් එහෙනම් මං ට්‍රිප් එකක් ගිහිල්ලා කියලා මොන විසි ලැජ්ජාවද? එහෙම හිතන්න එපා. ඔබ ට්‍රිප් එකක් නොගියොත් තමයි විලි ලැජ්ජාව ඔබ අම්මගේ රාජකාරිය හරියට කරන්නේ නැති. ඔබට දහම තේරුණාට සමහර දෙයකට ස්වාමි පුරුෂයාට හෝ බිරිඳට දහම තේරිලා නැහැ. එහෙනම් ඒකේ නම පීඩාවටපත් කරන්න එපා. ඒක අපේ ධර්මතාවය නෙමෙයි ඒක. හැබැයි පව් කරන්න එපා කවුරුත් නිසාවත්. ගෙදර මිනිස්සුෙක් ගියොත් අර කිකිලි මරලා උයලා දීයන් කියලා ඒක කරන්න එපා. මරලා දුන්නොත් උයලා දෙන්නම් කියලා. දොඩ කන්න උන තෝ මරාගනි මම මොකටද අපාය යන්නේ කියලා. පව් කරන්න එපා. නමුත් අනිත් ඒවා ඔක්කොම බැලන්ස් කරන්න. බැලන්ස් කරලා ජීවත් වෙන්න පින්වතුනි. මේ ඔක්කොම අවබෝධ කරන්න තියෙන්නේ. අවබෝධයෙන් මේ ඔක්කොම හැලෙනවා. කිසි දෙයක් අතාරින්න එපා. අවබෝධ කරන්න. අන්තිමට ඔබට තේරෙයි අල්ලන් හිටපු එකක් නෑ කියලා. ඔබට තේරෙයි අර මෙහෙම අත් දෙක බදන්න බැරි තරමට අල්ලන් ඉඳලා ටික ලං වෙලා හැලිලා ඇවිල්ලා පින්වතුනි අන්තිමට බලද්දි මෙහෙමත් වෙලා මේකත් බලද්දි ඒකෙත් මොකුත් නෑ. ඇත්තටම කිසි දෙයක් අල්ලන් හිටියේ නෑ පින්වතුනි. ඔය ඔක්කොම හිතෙන් වෙච්ච ඒවා. ඔබ දන්නවනේ ඔබට කිසි දෙයක් අල්ලන්න බෑ. මේකවත් අල්ලන්න බෑ පින්වතුනි ඔබට. මේ ඔබට දැනෙන්නේ මොකද්ද? මේක ඇල්ලුවම දැනෙන්නේ මොකද්ද? ස්පර්ශ රූප පින්වතුනි. ඒක හිතේ හැදෙන්නේ. ඒක මේකේ තියෙන එකක් නෙමෙයි. මෘදුභාවය කියන්නේ මේකේ තියෙන එකක් නෙමෙයි පින්වතුනි. මෘදුභාවය කියන්නේ හිතට දැනෙන හැඟීමක්. තව එන්න තියෙනවා ඒවට. ඊළඟ සතියේ හංකඩේ ගැන කතා කරලා
අපි පණිමු ශබ්දයට. ඔය ඔක්කොම විස්තර කරලා දෙන්නම් පින්වතුනි. මේ විද්‍යාවයි ඔක්කොම පාවිච්චි කරලා විස්තර කරලා දෙන්නම්. දැන් මේ විද්‍යාව පාවිච්චි කරලා මේ ටික විස්තර කරන්න යනකොට පින්වතුනි දැන් තරුණ ප්‍රජාව විශේෂයෙන් ඒ පැත්ත විද්‍යාව පැත්ත ඉගෙන ගත්ත පිරිස පින්වතුනි ලොකු ප්‍රවණතාවයක් තියෙනවා ඒ අය මේ පැත්තට හැරීමේ. මොකද දැන් එයාට වැටහෙනවා. එයාට හොඳට තේරෙනවා දහම් පින්වතුනි දැන්. මොකද ඉස්සර බුදුදහම වැඩිපුර දාලා කිව්වට පස්සේ ඒ ගැඹුරු වැඩි ඒවා අධ්‍යයනය කරලා නැහැනේ. නමුත් මේ විද්‍යාව ටිකක් දාලා කියලා දෙනකොට පින්වතුනි හොඳට වැටහෙනවා පිරිසට. ඉතින් ලොකු පිරිසක් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගනී. ඉතින් ඔබ ප්‍රයෝජනෙ ගන්න පින්වතුනි. මේ දේවල් අද ගෙදර ගිහින් අත්දකින්න. හැමදෙස්සම හිතන්න පින්වතුනි මේ කැලෙන්ඩරයක් දිහා ඔය ෆොටෝ එකක් දිහා ඔය ඕන එකක් දිහා පොඩ්ඩක් බලන අතරතුර හිතන්න පින්වතුනි. ඉතින් ගෙදර අයත් එක්ක ඉන්න ඔබ කැලෙන්ඩරයක් දිහා බලන් ඉන්නවා ළමයි ටීවී බලනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඔබ ටීවී එක බලන්න තියෙනවා. ළමයි කාටුන් එකක් බලනවා. ඉතින් ළමයින්ට කාටුන් බලන්න ඕන නම් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. නැත්නම් මෙහෙට ගෙනත් දාන්න අපි කාටුන් පෙන්නන්න. වෙන જાතිය. ඔමේගෙද ඉන්නකොට ඉතින් කාටුන් බලනවා නම් ඉතින් ඔබට කරන්න දෙයක් නැහැ බලන්න කාටුන් එක. නමුත් ඒක බලනකොට වෙනසනේ. ඔබ ඒකේ තියෙන ඇත්ත දකින්න. මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දකින්න. මේ හිස් වීදුරුවක් විතරයි නේද කියලා. ශක්තිය පිට වෙන හිස් වීදුරුවක් නේද ඔය තියෙන්නේ. නිරන්තරයෙන්ම ශක්තිය දිගින් දිගටම එනවා. ඒ නිරන්තරයෙන් ඇවිදින්න ඇහි රූප මේ වර්ණ සටහන් හැදෙනවා. ඒ වර්ණ සටහන් එකතු වෙවි රූප හැදෙනවා පින්වතුනි. ඇත්තට මේ රූප හැදෙනව නෙමෙයි පින්වතුනි. ඒ වර්ණ සටහන් එකතු වෙවි රූප අඳුන ගන්නවා. ඔය ඔක්කොම රූප එකින් එක අඳුන ගන්නවා. පින්වතුනි ඒකයි ඔබට හිතෙන්නේ මෙතන පුටුවකුත් තියෙනවා ගුරුහාඳුරුවොත් තියෙනවා. ඔබ කොහොමද කියන්නේ මේ ගුරුහාඳුරුවෝ කියලා පින්වතුනි මේක දිහා බලලා? ඔබ දන්න නිසානේ ගුරුහාඳුරුවෝ කියලා කියන්නේ. වෙන කවුරු හරි හිටියනම් ස්වාමින් වහන්සේ නමක් කියලා කියයි. ඒලියන් කෙනෙක් ඇලිට නම් මේ මොකද කියලා හයි. හේතුව වෙනතර ඔබ දන්නවා. ඔබ දන්න ටික වැඩි. ඔබ දන්නවා මේ මිනිස්සෙක් කියලාත් දන්නවා. ඊළඟ හාමුදුරුවෝ කෙනෙක් කියලාත් දන්නවා. ඊළඟට ගුරුහාමුදුරුවෝ කියලාත් දන්නවා. ඒක නිසා ඔබ මේක දැක්කට පස්සේ ඔබට ගුරුහාමුදුරුවෝ කියලාත් හැඟීමක් එනවා. හඳුනා ගැනීමක් තියෙනවා ගුරුහාමුදුරුවෝ කියලා. ඔන්නෝම පින්වතුනි එකින් එක අඳුන ගන්න හිත කෝටි ගාණක් සම්බන්ධ වෙලා වෙන වැඩපිළිවෙලක් තමයි පින්වතුනි ඔබ ඔය අත්විඳින්න එක රූප රාමුවක් ඇතුලේ. ඔය එකක්වත් එළිය තියෙනව නෙමෙයි. ඒ වෙලාවේ හිතේ විද්‍යමාන වෙවි එන දේවල් පින්වතුනි. ඔන්න ඔකට තමයි ඔබ කියන්නේ. ඔබ මේ වෙලාවේ විද්‍යමාන වෙවි තියෙන එකක්. ඔබ හිතන් හිටියට මුළු ලෝකෙම ඔබේ කියලා.